පාස්කරිදා ට්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරනවා 2019 සිට. ඒ වගේම දිගින් දිගටම කතා කරන තව අය ඉන්නවා. එහෙම කෙනෙක් තමයි අද මාත් එක්ක සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ කතාවට එන්න කලින් මම වෙන කතාවක් කියන්නයි. තමයි 2024 සැප්තැම්බර් මාසේ 27 වගේ දවසක මට කෝල් කළා මේ අද මාත් එක්ක සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වෙන කෙනා. මට කෝල් කළේ කවුද සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ පොත එළි දක්වන දවසේ මම ඒකෙදි කරපු කතාව දැකලා තමයි මට කෝල් කළේ. මම ඒකෙදි ඒක අපි පස්සේ කතා කරමු. සිද්ධිය මොකද්ද කියලා කිව්ව එක්තරා එකක්. ඔව් ඒක ඇත්ත. මම මෙතන ඉඳි මේක ඇහුණා කියලා. ඔබතුමා කිව්වා ඉන්ටර්විව් එකක් කරමු කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඒකට වැඩි උනන්දුවක් දැක්ුවේ නැහැ. ඒකට හේතුව අලුතෙන් විමර්ශන පටන් ගන්න නියමිත වෙලා තිබුණා. ඔය දේවල් නිසා ඊට පස්සේ මීට සති දෙකකට කලින් අප්‍රේල් 21 වෙනිදා පටිගත කරලා 26 වෙනිදා අපි විකාශය කළා මේ සයින්ද මරුද සිදුවීම වෙන අවස්ථාවේදී කල්මුනේ දිස්ත්‍රික් භාර කීප දෙනෙක් අහලා තිබුණා දිස්ත්‍රික් කියන වචනේ වැරදි නේද කියලා. පොලිසියේ කොට්ටාසයක් ඇතුළේ තියෙනවට දිස්ත්‍රික් කියලා කියන්නේ. ඒකට දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතා සමග ඒකෙදි ප්‍රියදර්ශන හේරත් මහත්මයා කියනවා ලොරි රථ රියදුරා සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා මේ රෑ කොහොමද ගියේ කියන එක ගැන කියනවා. එතකොට ඊට පස්සේ ආයේ ඒ වීඩියෝ එක බලලා මට කතා කරලා මෙතුමා කතා කරලා කිව්වා මේ ඒකෙදී ප්‍රියදර්ශන හේරත් මහත්තයා කිව්වා අර බයික් එකේ කතාව හරියි. හැබැයි අර මම ගියේ දවල් රෑ නෙමේ ගියේ රෑ තමයි රෑහෙන් පිටත් වුණාට දවල් තමයි ගියේ කියලා කිව්වා. ඊට පස්සේ තමයි මම හිතුවේ ඇත්තටම දැන් මේ මෙතුමා හින් දැකපු කතාවක් තියෙනවා. අත්දැකීමක් තියෙනවා. ඒ බොහෝ දේවල් දැනට කරන විමර්ශන වලින් අනාවරණය වෙන දේවල් වලටත් ගැලපෙනවා. ඒ නිසා මේක අපි කතා කළොත් හොඳයි කියලා අපිත් එක්ක ඉන්නේ පාස්කුරිදා ට්‍රස්ත ප්‍රහාරයට අදාළව එම ට්‍රස්ත ප්‍රහාරයට දින කීපයකට කලින් කටුවා පිටියේ ඉඳන් බෝම්බ හදන්න යොදාගත්තු තොගයක් ගෙනියනවා කල්මුනේ ප්‍රදේශයට. ඒ ගෙනියන්නේ මෙතුමාගේ වාහනයක. විතානගේ ශාන්තලාල් මහත්මයා ආයිබෝවන්. ඔබතුමාට ඔබතුමා පාස්කුරිදා ට්‍රස්ත ප්‍රහාරය පිළිබඳ හොයපු ජනාධිපති කොමිෂන් සභාවට පිටු 57ක ප්‍රකාශයක් දීලා තියෙනවා, සාක්ෂි දීලා තියෙනවා. එහෙම. ඒ 57 මම දැන් මේ වැඩේ පටන් ගන්න කලින් කියෙව්වා. මම මුලින් දැනගන්න කැමතියි ඔබතුමා කවුද? එහෙම ඇහුවොත් අපි දන්නවා ඔබතුමා වීඩියෝ ගණනාවක ඉඳලා තියෙනවා. ඔබතුමා මේ channel ගණනාවක ඉන්ටර්විව් දීලා තියෙනවා. ඒ වුණාට අපි පොඩ්ඩක් අලුතෙන් ආයෙ මතක් කරමු. ඔබතුමා කවුද කියලා ඇහුවොත් ඔබතුමා කොහොමද උත්තර දෙන්නේ? මොකද කරන්නේ ඔබතුමා? මම විතානගේ ශාන්තලාල්. මම ඉස්කෝලේ ගිය නිට්ටඹේ සංඝබෝධි මධ්‍යම විද්‍යාලයට උසස් පෙළ හොඳින් සමත් වුණා. මම මේ ඊට පස්සේ තාත්තාගේ ව්‍යාපාරයක් තියෙනවා නයිලොන් කඹ ව්‍යාපාරයක්. මම ඒක තමයි කරමින් ආවේ. තව වත්පිටිවල ආයෝජන ප්‍රවාදන කලාපයේ ආයතන කීපයකින් අර බඩු ගන්නවා නයිලොන් බෙල්ට් වර්ගයක් එහෙම ඒවා බිස්නස් කරමින් තමයි හිටියේ. ඒ අතරේ මම මගේ ලොරියට ෆිනෑන්ස් ගෙවන්නත් ඕන නිසා දරුවන්ට තව දුරටත් ඉගන්නන්නත් වියදම් ඕන නිසා අමතර ආදායමක් හොයා ගන්නවා කියන චේතනාවෙන් ඉරිදා ලංකාදීප පත්තරේ බලලා CTS කියන බෙල්ලන්විල කුලී රථ ආයතනයට බැඳුණා. ඒකේ සාකාවක් යක්කල තියනවා කියලා තමයි. ඒක බැඳුනේ 2019 මාර්තු මාසේ මැද වාගේ. එහෙම ඉන්න අතරතුරේ තමයි මට මේ දුරකථන ඇමතුමක් ලැබලා දීලා මීගම ඉඳන් අම්පාරට කියලා මේ අපි කතාවට පොඩ්ඩක් එමු. සිද්ධිය වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. ගෙවල් කීයක් මාරු කළාද? මම දැන් 3 වෙනි ගෙදර ඉන්නේ. 3 වෙනි ගෙදර ඉන්නේ. හරි. ගෙවල් මාරු වෙච්ච කරපු හේතු අපි සියල්ල ගැන කතා කරමු. කතාවට ආවොත් එහෙම පාස්කුරිදා ට්‍රස්ත ප්‍රහාරය වෙනවා. එහෙම. වෙච්ච දවසේ ඔබ කොහෙතුමා කොහෙද හිටියේ? එතන ඉඳන් අපි කතාව කියන්න පටන් ගමු. ඔබතුමාගේ අත්දැකීම. ඔව්. මම අප්‍රේල් 21 2019 අප්‍රේල් 21 වෙනිදා වෙනකොට මම උදෙන්ම ලොරියත් අරගෙන ගියා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඒකේ අයින් කරන රෙදි කැබලි ගන්න ටෙන්ඩර් එක මට පාස් වෙලා තිබුණේ අවුරුදු 2කට. පළවෙනි වතාවට අවුරුද්දෙන් පස්සේ සිංහල අවුරුද්දෙන් පස්සේ ෆැක්ටරි පටන් ගන්න 22 වෙනිදා අප්‍රේල්. 21 වෙනිදා කිව්වා මට ලොරිය අරන් ගිහලා ෆැක්ටරි පොඩ්ඩක් සුද්ධ කරන්න කියලා. මම ගියා සුද්ධ කරන්න. නිට්ටඹ පහ කරලා වේයන්ගොඩත් පහ කරලා යනකොට කෝල් එකක් ආවා මගේ හිතවතෙක්ගෙන්. ශාන්තලාල් කොළඹ බෝම්බ පුපුරලා මුස්ලිම් අය සිංහලයි ගහ ගන්නවා කියලා. මම ඔළුවේ අත ගහලා කෑ ගහලා කිව්වා අයියෝ අවුරුදු 30ක්
යුද්ධ කරපු රට අවුරුදු 10ක් ෂෝක් එකට රට ඉදිරියට ගියානේ. මොකද්ද අපේ රටට මේ වෙච්ච කර්මය ආපහු රට ආපස්සට එනවනේ කියලා. ෆැක්ටරියටත් ගිහිල්ලා මේ ඒකේ ඉන්න ආරක්ෂක නිලධාරියෙකුට ඇහුවා ඒගොල්ලෝ කිව්වා බෝම්බ පුපුරලා දිනා කොහෙද කියලා හරියට දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කලබලෙන් ඒ ටිකට් කරලා ගෙදර ආවා. ගෙදර එනකොට මගේ දරුවෝ නෝනා ටීවී බලනවා. මම ලොරිය නවත්තලා ටීවී එක ගාවට දීව්වා. දුවනකොට බලාගෙන ඉන්නකොට ඇම්බියුලන්ස් යනවා කොළඹ මේ හෝටල් ගැන කියනවා. ආයේ මේ කොච්චිකඩේ පල්ලිය ගැන කිව්වා. ආයෙ ඔහොම ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මේ මීගමුව කටුවා පිටිය කියලා කියන්න ගත්තා. හෙත් පුපුරලා කියලා. ඒ විශාල බෝම්බයක් පුපුරලා ගොඩක් මැරිලා කියනවා. ඊට පස්සේ මට එක පාට මට කුතුහලයක් වගේ ආව කටුවා පිටිය කියන නම. මට හයර් එක එන්න කිව්වේ මීගමුව කටුවා පිටිය පල්ලිය පාරේ. ඉතින් මම ඒක කල්පනා කළා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් බලනකොට මඩකලපුවේ මේ සියොන් දේවස්ථානය කියලා එක පුපුරනවා කිව්වා. මම මඩකලපුවත් ගියානේ. ඒකත් මට නිකන් වැදුනා මම මඩකලපුත් ගිය නිසා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට මේ ආයෙ නිවුස් මම ටීවී ගාවෙන් හෙලවණේවත් නැහැ. ඔහොම බලමින් ඉන්නකොට කිව්වා මේ මුස්ලිම් ජාතිකය ගැන කියන්න ගත්තා. ඔහොම කියනකොට මං කකුල් අතපය පොළේ ගැහුවා. මං එහෙම කරලා මගේ ලොකු පුතාට මං කිව්වා මේ මොකද්ද පුතේ මේ කියන්නේ? මට මීගමිය කටුවා පිටියේ පල්ලි පාරණ එන්න කිව්වේ. එහෙ මහා විශාල තට්ටු දෙකේ ලොකු ගෙදරක ඉන්න බඩු පැටවුවේ. මුස්ලිම් මාමලානේ පැටවුවේ ගියේ. මඩකල්පුත් ගියානේ. මගේ ලොරිය බෝම්බ ගෙනිච්චේ නෑනේ. රත්තරන් බඩු හදන වැඩපොලකට බඩුනේ අරන් යනවා කියලා කිව්වේ කියලා. මම නෝනාට කිව්වා මම බයිසිකලේ ගිහිල්ලා ඔය ගෙදර බලලා එන්නද කියලා. නෝනා කිව්වා එහෙමනම් ඉතින් පොලිසියෙන් එනවනේ ඔයා හොයාගෙන ඔයා රත්තරන් බඩු වැඩපොලකටනේ බඩු අරන් ගියා කිව්වේ. අහිංසක මිනිස්සුන්ව සැක කළා ඔයාට නැති කරදරයක් වෙයි කිව්වා. ඒක නිසා ඔයා වය නැතුව ඉන්නේ කිව්වා. මං කිව්වා එහෙම බෑ මේක හොයලා බලන්න ඕනේ කියලා. මං දින ගණනාවක්ම හිස් දූලුවත් දුවමින් මේ ගැන අධ්‍යයනය කරන්න ගත්තා. ඉතින් රැට මේ ප්‍රවෘත්ති වල පෙන්නවා මේ අර ෆොටෝ වගේක් දැම්මා මේ කට්ටිය අඳුරනවාද කියලා. මම විශේෂයෙන් බැලුවා මගෙත් එක්කලා බඩු පටවපුවා හිටියද කියලා. මං බලනකොට බඩු පටවපුවා වාගේ තමයි. හැබැයි මට එක විදියටම එක නිශ්චිතවම කියන්න බෑ මේගොල්ලෝයි කියලා. මං විශේෂයෙන් බැලුවේ මගේ ලොරියේ එක්කෙනෙක් ගියා. එයා ඉන්නවද කියලා බලන්න. එයාව දැම්මේ නැහැ. මම බඩු බාපු දිහා හිටියා ගෑනු ළමෙක්. ඒ ගෑනු ළමයා දැම්මද කියලා බැලුවා. එයා දැම්මෙත් නැහැ. ඒක නිසා මට තොරතුරු 100%ක් තහවුරු කරගන්න බෑ. ඔහොම බලමින්කොට ආයෙ දවසක දැම්මා නොච්චියාගමදී මුස්ලිම් ජාතිකයෙක් ඇල්ලුවයි කිව්වා ඇමෝනියා වගේ එකක් කියලා ලොරියක්. මම නොච්චියාගම ගියේ නැති වුණාට එතන ඇමෝනියා කතාවක් කිව්වනේ. මගේ ලොරියෙත් පැටවුවානේ පොහොර මිටියා නම් මනම් ආයෙ ඒවා කියලා මට එක පාටම 100%ට වැඩි එතකොට මේක තොරතුරු ෂුවර් වුණා. එහෙනම් ෂුවර් එකටම බෝම්බ හදන බඩු තමයි මගේ ලොරිය පැටවුවේ. බෝම්බ ප්‍රහාරයයි මේකයි අතර සම්බන්ධයක් ඇති කියලා. අර කොච්චිකඩේ පල්ලි ගාව පොඩි වෑන් එකක් පිපරෙව්වානේ. ඒ වෑන් එක කියලා මට හිතුණා අර මේ ගෙදර තිබුණ වෑන් එකක් කටුව පිටියේ ගෙදර. ඒ ඔක්කොම මට මැවෙන්න ගත්තා. මුළු හයර් එකම මට මැවෙන්න ගත්තා සියල්ලම. මට නිදා ගන්න කිව්වා ඒත් මම නිදාගත්තේ නැහැ. මමත් බඩු පැටවුවා. ෆෝන් එක චාර්ජ් කරන්න යනකොට දෙන්නෙක් මහත එක්කෙනෙකු කෙනෙකුයි. හරි අපි ඒ කතාව කියමු ඊට පස්සේ. ඒක වෙනම කියමු මුල ඉඳාකට. ඊට පස්සේ ඔබතුමා කොහොමද දැන් මේක කියලා හිතාගෙන මොකද්ද කළේ? දැන් ඔබතුමා සැක කරනවා මේ ඔබතුමත් එක්ක ගියපු කට්ටිය තමයි කියලා. ඔව් මේක ප්‍රහාරයයි මයි බඩු අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මම ඊට පස්සේ 21 කර මේක වෙන්නේ 21. ඔබතුමා කවදා විතර වගේද තහවුරු කරගන්නේ? මම තහවුරු කරගෙන හරියට අප්‍රේල් 25 වෙනිදා. 25. ඔව්. මම ඊට පස්සේ කල්පනා කරනවා මම මේක කියන්නේ කාටද කියලා. මගේ හිතවත්තු කීප දෙනෙකුට කිව්වා සහෝදරයන්ට ගණන් ගත්තේ නැහැ. මම බොරු කියන්නේ කියලා හිතුණා ගණන් ගත්තේ නැහැ ඒක. ඊට පස්සේ මම කල්පනා කළා මේක කියන්න ඕනේ ඉස්ලාම ඉහළ කෙනෙකුට. පොලිසියට කිව්වොත් ඔක්කොම ඉස්සෙල්ලා මාව අත්අඩංගුවට ගනි. ඒගොල්ලෝ ලකුණු දාගනි. මාව මගේ දරුමාල්ලු මාරලා ගෙවල් දොරවල් ගිනි තියලා මම ත්‍රස්තවාදීන්ට උදව් කියලා. හැබැයි මම බැරිම වුණොත් පොලිසියට කියනවා කිව්වා. ඊට ඉස්සෙල්ලා මම හොයනවා කිව්වා කාටද කියන්නේ කියලා. මට කියන්න උවමනාවක් තිබුණේ ජනාධිපතිලාට අගමැතිලාට එක්ක පොලිසිය ඉහළ නිලධාරීන්ට ඒවයි කෙනෙකුට. මට සම්බන්ධතාවයක් ඇති කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මම ලොකු පුතාට කිව්වා ෆෝන් එකෙන් පුතේ මට එතකොට මේ ජනාධිපති මෛත්‍රීපාල මහත්තයයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එනකොට මට මතක් වුණේ මේ සරත් පොන්සේක මහත්තයා එහෙම තමයි මතක් වුණේ. මට ඒගොල්ලන්ව සම්බන්ධ කරලා දෙන්නකෝ කියලා. එනකොට මට සම්බන්ධ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මට කොහොමම ඉන්නකොට මම කැබ් සර්විස් එකකට දැනුවත් කළා. ඒගොල්ලෝ කිව්වා අයියේ තොරතුරු දෙන්න නම් පුළුවන්. එතකොට අපිට මේක කරන් යන්න විදියක් නැහැ කිව්වා. ඒක නිසා මම ඒකත් පැත්තකට දාලා මම ලොරියත් අරගෙන ගියා. මට මේ ඇඟලුම් කර්මන්තශාලාවේ නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා මගේ හිතවත්. ඒ 3 දෙනා හම්බ වෙන්න ගියා. යනකොට ඒගොල්ලෝ මේ දෙන්නයි හිටියේ. එක මහත්තයෙක් හිටියේ නැහැ. ඒ දෙන්නගෙන් එක මහත්තයෙකුට මම කිව්වා. මහතුරු දෙන්නෙකුට කිව්වා.
කිව්වා මේගොල්ලෝ මට මං ඔය කල්මුනේ හයරේ ගිහලා ඉන්නේ මට කෝල් එකක් දුන්නා තාන්තලාව කොහෙද ඉන්නේ කියලා. මං කිව්වා කල්මුනේ කියලා. ඔබ හයර යනවද මං කියලාත් ඇහුවා. මං කිව්වා ඔව් සර් කියලා. ඊට පස්සේ මම කිව්වා සර් ඒ හයර් එක මට සැකයි. මෙන්න මේක මං අරන් ගියේ මට දැන් 100% වැඩි මේක ෂුවර්. මට මේක කියන්න කෙනෙක් ඉහළනේ කවුරු හරි හොයලා දෙන්න කියලා. එතකොට එක මහත්තයෙක් හිටියා. එයා ගුවන් හමුදාවේ අවුරුදු 22ක් විශ්‍රාම කියලා ඉන්නේ කිව්වා. එයා කතාව අහලා බලලා කිව්වා සාන්තලාව ෂුවර් එකටම මේක බඩු තමයි ගෙනින් තියෙන්නේ. රත්තරන් බඩු හදන්න මෙච්චර බඩු ගෙනියන්න තියන්නේ නැහැ. මම දන්න අය ඉන්නවා ඉහළ ඒගොල්ලන්ගෙන් උපදෙස් අරන් අපි මේක කියමුයි කිව්වා. මේ ඔලිවර් රණසිංහ හරි ගුණතිලක හරි ඒකාබද්ධ මානව ප්‍රධාන කෙනෙක් ඉන්නවා කිව්වා. එයාලා දන්නේ. ඔව්. එයාගෙන් උපදෙස් ගන්නම් කිව්වා. ඒත් ඉස්සෙල්ලා කිව්වා වේයන්ගොඩ පොලිසියට කියමු කියලා. මං කිව්වා සර් වේයන්ගොඩ පොලිසියට කියන්නේ ඉස්සෙල්ලා එහෙනම් මම නිට්ටම පොලිසියට කියනවනේ. පොලිසියට කිව්වොත් වෙන්නේ මේකයි. මේ අර වනාත විල්ලියා විගබඩාවක් අහුවෙලත් අන්තිමට උනේ මේකයි. ඒක නිසා මේක හරි තැනකට කියමු කියලා. ඊට පස්සේ කෝ ඔයා අඬන්නේ නැතුව බය නැතුව ගෙදර යන්න අපි හොඳ වැඩක් කරමු කිව්වා. ඊට පස්සේ 25 වෙනිදා දවසම හිටියා කෝල් ආවට ඒගොල්ලෝ කිව්වා මෙහෙම උදේ 7 වෙනකොට ෆැක්ටරි ගාවට එන්න අපි වේයන්ගොඩ පොලිසියෙන් උපදෙස් ගත්තා. මේ ඒ ගේ බලලා ඉන්න කිව්වලු පහුවදා උදේ කියලා. මට පහුවදා උදේ එනකන්වත් ඉන්න බෑ. ඊට පස්සේ මම වයිෆ්ට අඬ කිව්වා මේ වයිෆ් හවස රෙදි මිරික හිටියේ පිටිපස්සේ. මං කිව්වා ඔයා දරුවෝ තුන් දෙනාත් එක්කලා ඉන්න පුළුවන් විදියට මට එන්න හම්බ වෙයිද දන්නේ නැහැ. මං යනවා වෙලදිගේ නිට්ටමේ පොලිසියට කිව්වා. වයිෆ් කිව්වා ඔයා මං කියන දේ අහලා තව මේ සිරවර්ධන මහත්තයා කතා කරන්නේ පොඩ්ඩක් තව ඉවසගෙන ඉන්න කියලා. ඇඟලුම් කමන්තලාවේ මහත්තයා. මෙහෙම ඉස්සරහටලා ඉන්නකොට සිරවර්ධන මහත්තයා ආයි කතා කළා. කතා කරලා කිව්වා ශාන්තලාල් ඔයා එනකොට උදේ ශාලක මහත්තයා හිටියේ නෑනේ. දැන් ශාලක මහත්තයාව ගම්පහ ගිහිල්ලා එයාට අපි විස්තරේ පොඩ්ඩක් කිව්වා. එයා කිව්වා මගේ යාළුවෙක් කියනවා මේ රාජ්‍ය බුදු සේවයේ මීගමුවේ මේ එයාට කියමු කියලා. එයාට කිව්වලු. කිව්වහම මේ මට කතා කරන්න කියලා. මට ඒගොල්ලෝ ගන්නවයි කියලා ෆෝන් එක උස්සන්නේ කිව්වා. 031 නම්බර එකකින් මට ගත්තා. අරගෙන මගේ නම ගම ඇහුවා. ලොරි අංකය ඇහුවා. එච්චරයි ඇහුවේ. මට විස්තරේ කියන්නේ කිව්වා. මම පැය ගාණක් එදා අප්‍රේල් 25 වෙනිදා හවස ෆෝන් එක charge එකට ගහගෙන එක දිගටම විස්තරේ කිව්වා. කියමලා මගේ මුල ඉඳලා එදා වෙච්ච සිද්ධිය හයරක ගිය විදිහේ ඔක්කොම කිව්වා මම. අහගෙන ඉඳලා කිව්වා ශාන්තලාල් ඔයාට ජාතික වීරයෙක් වෙනවයි කිව්වා. 105යි කිව්වා අපි ගාව තොරතුරු තියෙන්නේ. 95%ක්ම තියෙන තොරතුරු ඔයා ගාවයි කිව්වා. පොලිසියට හමුදාවට STF එකට අපිට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ කිව්වා. 105යි කිව්වේ කටුවා පිටියේ බෝම්බකරු බෝම්බේ පුපුරපු ගමන් මාර්ගයේදී ගියාවිලා ඒ ගේ හොයාගත්තයි කිව්වා. ඒකත් පසුදාවතක හොයාගෙන තියෙන්නේ. ඒ ගෙදර හොයාගත්තට පස්සේ මේ අහල පහල ගෙවල් වලින් කිව්වලු මහ විශාල ලොරියක් කියලා මහරෑ බඩු පටවගෙන ගියා. අන්නේ ලොරිය අල්ලගත්තා නම් හරි කියලා. කිලෝමීටර් මේ ගාණක් කැමරා 100 ගාණක් පරීක්ෂා කළාලු මගේ ලොරිය මැකිලාලු. ඉතින් මම යන්නේ අප්‍රේල් 9 වෙනිදා රෑ පටවන්නේ. ඉතින් දවස් ගණනාවක් ගිහිල්ලා නිසා ඒ සියල්ල මැකිලාලු කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මට කිව්වා සාන්තලාල් මම ඔයාලට දැන් අපේ ඉහලින් කතා කරයි ෆෝන් එක ආන්සර් කරන්න කියලා. එහෙම ඉන්නකොට නිතරම කතා කළා ඉහළ නිලධාරීන්. කතා කළා කිව්වා පොලිසියට කියන්න එපා කිසි කෙනෙකුට කියන්න එපා අපි එක්ක විතර සම්බන්ධතාවය තියාගන්න කියලා. එහෙම කියමින් ඉන්නකොට එදා දවසම ඉතින් මට රාත්‍රී වෙනකම්ම ඒගොල්ලෝ කතා කළා. 25 වෙනිදා. එදා කතා කරමින් ඉන්නකොට කතා කළා ආපහු අම්පාරෙන් කියලා එක්කෙනෙක්. අම්පාරෙන් කතා කළා කිව්වා මේ ඔයා බය නැතුව විස්තරය අපිට කියන්න අපි සිංහල වෙන බය වෙන්න එපා. ඔයා ලොකු සේවයක් රටට කරන්න යන්නේ. ඔයාගේ හින් තියෙන කුලිරත ආයතනයක හයර එකක්. මම කිව්වා සර් මට මොන වුණත් කමන්නේ නැහැ. මගේ දරුමල්ලන්ට මොන වුණත් නැත්තම් එච්චරයි කියලා. නෑ නෑ මොකුත් වෙන්නේ නැහැ. ඔයා අපිට උදව් වන්නේ කරන්න යන්නේ කියලා එහෙම කිව්වා. මේ මට කියන්න කිව්වා මේ ගමන් මාර්ගය. එයා මට පැයකින් විතරයි ගන්නවා කිව්වේ. ටිකෙන් ගන්නවා. පැයක් විතර ගියා ගත්තේ නැහැ. ඊට පස්සේ ආයෙ ගත්තා. ගත්තාම කිව්වා මේ අපි ගන්නවා ඔයාලට දැන් කියලා කිව්වා. ඊට පස්සේ ගමන් මාර්ගය කියන්නේ කිව්වා ගිය විදිය. මම ඉතින් විස්තරේ කිව්වා මෙහෙම ගියා ඒගොල්ලෝ අහන්නේ දැන් තැපල් කන්තෝරුව රෝහල පොලිසිය ඒවා තමයි අහන්නේ. මම බඩු බාපු තැන්වල. මේ සමන්තුරේ පැත්තේ. මම සමන්කෝ ඉතින් මට ඒව නම් මතක නැහැ. මම ගියා මෙහෙම අහවල් තැන කියලා හැඩරුව ඒ යන විදිය මම කිව්වා. කිව්වහම ඒගොල්ලෝ මගේ ෆෝන් එකේ ඉඳගෙන ඒගොල්ලෝ ගියා හොයාගන්න තැන් වලට. ඒගොල්ලෝ හොයාගන්න බැරි වුණා. ඒගොල්ලෝ මේ කිව්වා ඊට පස්සේ මේ කිසියම් පොයින්ට් එකක් මතක නැද්ද කියලා ඇහුවා. එකපාරට මට මතක් වුණා සමන්තුරේ ගෙදරට බඩු බාලා එනකොට මේ සාරුවත් කඩයක් තිබුණා. එතනින් සාරුවත් බිව්වා. මම බිව්වේ නැහැ. ඒගොල්ලෝ බිව්වා. මම හැලුවා සාරුවත් එක ඒගොල්ලන්ට නොපෙනෙන්න. එතන ගිමන් අරින්න පුළුවන් හොඳ තැනක් වතුර යන්නේ නැති ලොකු ඇලක් තියෙන පොඩි පාලමක් වගේ තියෙනවා. මම කිව්වා මෙහෙම සර් සාරුවත් කඩයක් ගාවේ මෙහෙම දෙයක් වුණා. එතන ඉඳලා පොඩි දුරයි එහා පැත්තට හැරලා යන්න තියෙන පුඩි සිටියක් ගාවින් වගේ නිකම් මේ වෙලඳ සලකින් හැරෙන්න එතනකොටම තියෙන තට්ටු දෙකේ ගේ කියලා. එතකොට කොයි තියෙනකොල්ල නියම පොයින්ට් එකක් කිව්වා. ඉතින් ඒගොල්ලෝ ඒකත් හොයාගෙන මින් ගියා. ගිහලා ඊට පස්සේ පැය භාගයක් විතර ගියා. මට කතා නොකර හිටියා. මම නෝනාට කිව්වා
ගේ හොයාගෙන නැති ඒකයි මට කතා කරන්න නැති කියලා. මම ආයෙ ගත්තා ඒගොල්ලන්ට කෝල් එකක්. අනේ කොල්ලෝ අපිට ගේ හොයාගන්න බැරි වුණා. එතන හොයාගන්න බැරි වුණා. ඔයාට එන්න වෙනවා කිව්වා. මං කිව්වා සර් එහෙනම් මට වාහනයක් දෙන්න මං එන්නම් කියලා. අපි දැන් මේ කතා කරන වාතාවරණය වගේම මේ කාලේ තිබුණේ මේ රටේ ඇඳිරි නීතිය දානවා රැයට. මේ මුස්ලිම් අයට බයයි. බස් වල නගින්නේ නැහැ කවුරුවත්. කාන්තාවක් දැක්කත් බය වෙනවා. ඉතින් එහෙම ඉස්කෝල වහලා එහෙම වාතාවරණයක් රටේ තිබුණේ. ඉතින් මම කිව්වා ඕන දෙයක් විතර මං එන්න මට වාහනයක් දෙන්න කියලා. මේ අපි වටායි ගන්නම් කියලා කිව්වා මිසක් කතා කළේ නෑ. ආයෙ ටික වෙලාවකට පස්සේ ආයෙ කතා කරලා කිව්වා ඔයාලට බස් එකේ එන්න වෙන්නේ කියලා. ඉතින් මං කල්පනා කළා 95ක තොරතුරක් මයි ගාව තියෙනවා නම් ඇයි බස් එකේ එක්කයි යන්නේ කියලා මට හිතුණා. ඒක කමන්නේ නැහැ කියලා මං ඒ වහන්න ගියේ නෑ. මං හා කිව්වා. හා කියලා කිව්වා මේ ඊට පස්සේ මීගමෙන් කතා කළා. මීගමෙන් කතා කරලා මං කිව්වා මෙහෙම බස් එකේ එන්න කිව්වේ කියලා. මීගමේ රාජ්‍ය බුද්ධින්දාරෙන් කිව්වා එපා පොඩ්ඩක් ඉන්න අපි තහවුරු කරගන්නකම් කියලා. එහෙම කරලා කිව්වා මේ අපි යන්න හිටියේ මේ කමක් නෑ ඔයා යන්න මේ එහෙන් එක්කෙනෙක් එයි කිව්වා. කොළඹින් එක්කෙනෙක් එව්වා. එවනවයි කිව්වා. පාන්දර බයිසිකලේ ආවා. මම ලැහැත් වෙලා හිටියේ. ලැහැත් වෙලා ඉඳලා මගේ හිතවතෙකුට මම පාන්දර ගිහින් කිව්වා නීලාර මං හයර් එකක් ගියා කිව්වේ ඕගොල්ලෝ පිළිගත්තේ නෑනේ. මං යනවා රට වෙනින් හොඳ වැඩක් කරන්න ආද මගේ දරුවන් මට මොනවා හරි වුණොත් මගේ දරුවන්ට පොඩ්ඩක් බලන්න කියලා එහෙමත් කියලා ආවා. ඇවිල්ලා පාන්දර 5:00 ඔය නිලධාරි මහත්තයා ආවා බයිසිකලයක. ඇවිල්ලා මේ එයාගේ නමවත් කිව්වේ නෑ. බය වෙන්න එපා අපි මෙයාව එක්කන් ගියා වගේ එක්කන් එනවා කිව්වා. එක්කයි යනවා වගේම. මගේ සහෝදරයෝ එහෙම ආවා මම ඒගොල්ලන්ගේ ආශිර්වාද අරන් දරුවන්ගෙන් ආශිර්වාද අරන් වයිෆ්ගෙන් සිප් වළඳගෙන බයිසිකලෙට නැගලා අහස උසට අත් දෙක දික් කරලා කිව්වා බය වෙන්න එපා මං අවංකයි මේ මම දෙවියෝ ආරක්ෂා කරයි කියලා. එහෙම කළා ගියා. ඊළඟ නිට්ටඹුවේ ෆුඩ් සිටි මේ එයා හඳුනන තැනකින් බයිසිකලේ දැම්මා. දාලා නිට්ටඹුවේ ෆුඩ් සිටියේ ගාවටලා හිටියා කොළඹ ඉඳලා එන කල්මුණි බස් එකක් එනකන්. AC බස් එකක් එනකන් හිටියේ. මං එතකොට උදේ 6:00යි අප්‍රේල් 26 වෙනිදා 6:00ට ආවා CTV බස් එකක් නිට්ටම් කොළඹ ඉඳලා. ඒක බස් එක තාමත් යනවා. ඒක මං කෝ ඒකේ නගිමු කියලා. බෑ අපි AC එකේ යන් කිව්වා. මං කෝ නෑ මහත්තයා පරක් කරනවනේ මේක යන් කියලා. ඒකේ ගියා කියලා දවල් 12:00 යනකොට කල්මුණින් බැස්සා. ස්ටෑන්ඩ් එකකින්. අපි එතන ඉඳන් පස්සේ කතා කරමු. ඊට කලින් දැන් අප්‍රේල් 9 වෙනිදා ඔබතුමාගේ අත්දැකීම අපි කතා කරලෙමු. අප්‍රේල් 9 වෙනිදා දවල් මම කෑම දෙකක් ගන්න ගියා. මගේ නෝනාට පොඩි බබෙක් හම්බෙලා හිටියේ. චූටි පුතා හම්බෙලා හිටියේ. ඉතින් මේ උයන්ඩ විදියකුත් නැති නිසා පල්ලෙහා කඩයක් තියෙනවා බයිසිකලේ ගියා කෑම දෙකක් ගේන්න. ඒක අරගෙන ගන්නකොටම කෝල් එකක් ආවා කුලිරාද ආයතනයෙන් සාන්තලාල් මේ කොළඹට හයර් එකක් තියෙනවා. මේ කිරිබත් ගුණ ලක්ෂල කියලා කඩයක් තියෙනවා ලොකු. ඒකෙන් බඩුවගයක් කරන් කොළඹට බෙදන්න තියෙන ටක් ගාලා ලොරියක් තරම් යන්නේ කිව්වා. මම ගියා. ඒකේ බඩුවගයක් පටවගෙන පිටකොටුවට ගියා මේ මහත් එක්කලා. ඒක බෙදමින් ඉන්නකොට මේ කරුවලයි දැන් රාත්‍රී 7:00 විතරදී. එතකොට කෝල් එකක් ආවා කුලිරාද ආයතනයේ සාන්තලාල් තව ඔයාලට හයර් එකක් ආවා. මේ ජායල කොකාකෝලා ඒජන්සියට යන්නකෝ පහුවදා උදේ 7ට. ඒක බාර අරගෙන ඉන්නකොට ආයෙ කෝල් එකක් ආවා නෑ නෑ ඒකට වෙන කෙනෙක් කියවන්නම් ඔයාලට සල්ලිත් නැති එකේ අවුරුද්දට හොඳ හයර් එකක් ආවා මීගම ඉඳන් අම්පාරට කිව්වා. මං ජීවිතේට අම්පාරට ගිහිල්ලා නෑ. මං හා කියලා බාරගත්තා. යන කෙනාගේ නම්බරේ ලියා ගන්න කිව්වා. නම්බරේ ලියා ගත්තා මං. ලියාගෙන මං තදබදේ අඩු වෙනකන් ඉඳලා පිටකොටුවේ කෝල් එකක් ගත්තා. අරගෙන කතා කරනකොට මං කිව්වා මෙහෙමයි මට මේ හයර් එකක් දුන්න කුලිරාත ආයතනෙන් කියලා. එතකොට කිව්වා යා ඔව් කියලා මේ මට කතා කරනකොට මට තේරුණා හැබැයි මුස්ලිම් හරි දෙමළ හරි කියලා. සිංහල නෙමෙයි කියලා. මේ ඔයා රෑ 10ට එන්නේ කිව්වා මේ මීගමේ කටුවපිටියේ පල්ලිය පාරේ. මං කිව්වා මම මීගමෝට නම් එන්න දන්නේ කටුවපිටියක් නම් දන්නේ නැහැ කියලා. මීගම නවලක හොස්පිටල් එක ගාවින් කිව්වා කටුවපිටියේ පල්ලිය පාරේ තියෙන ඔයාලට හොයාගන්න අමාරුයි. අපි මේ හොස්පිටල් එක ගාවට ඇවිල්ලා ඉන්නම් කිව්වා. මං කිව්වා හරි මං හොස්පිටල් එක හොයාගෙන එන්නම් එහෙනම් කියලා. එහෙම මම එන්නම් කියලා තමයි බාරගත්තේ හයර් එක. කැබ් සර්විස් එකෙන් කිව්වා කිලෝමීටර් 300යි රුපියල් 24000යි හයර් එක කියලා කිව්වා රුපියල් 80 ගානේ කිලෝමීටරයකට. එහෙම කිව්වා. ඊට පස්සේ මේ පිටකොටුවේ ඉඳන් අර බඩු බෙදලා ඉවර වෙලා ඉතුරු වෙච්ච බඩු වගේ කිව්වේ මහත්තයාගේ එයාව ආපහු බස්සන්න ඕනේ කිරිබත් ගොඩින් හයර් එක ගන්නත් ඕන නිසා කිරිබත් ගොඩට ආවා. එනකොට රාත්‍රී 9:45යි. කඩේ වහලා. දැන් සල්ලි ගන්න විදියකුත් නැහැ මගේ අතේ සතයක්වත් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ කිව්වා මේ account එකට සල්ලි දාන්නම් කියලා account number ඉල්ලගත්තා. දැන් මං කිව්වා මට හයර් එකක් තියෙනවා යන්න අම්පාර යන්න සල්ලි නැහැ නේ කියලා. ගෙදර සල්ලි තිබුණේ නැහැ. නෝනාට කතා කරපුවම කිව්වා මීගමෝට යන්න විතරක්වත් තෙල් තියනවද කියලා බලන්න. ඉතින් ඒගොල්ලන්ගෙන් සල්ලි ඉල්ල ගන්න පුළුවන් නේ කියලා. තෙල් බලපුවම මීගමෝට යන්න ඇතිමදි ගානට තිබුණා. අරගොල්ලන්ට මං කිව්වා මට රාත්‍රී 10ට නෙන්න කිව්වා මං කෝල් එකක් කරන් කිව්වා මගේ ෆෝන් එක ඔෆ් වෙයි. මම එන්නම් නවලක හොස්පිටල් එක ගාවට කියලා. හරි වා එන්න කිව්වා. ඉතින් ගියා එහෙම. යනකොට මේ මීගමේ ස්ටෑන්ඩ් එකේ මං පාර අහගෙන ගියා. යනකොට රාත්‍රී 11:20යි. ගියාම නවලක හොස්පිටල් එක ගාවට ස්කූටි බයික් එකක් තියාගෙන එක්කෙනෙක් ඇවිල්ලා හිටියා. එයා කෝල් එකේ හිටියේ හෙල්මට් එක අස්සෙන් ෆෝන් එක ගහගෙන. මම බහැලා ගියා එයා ගාවට. ඊට පස්සේ ආවාද කියලා එන්න කියලා එයා ඉස්සරහෙන් ගියා මම පිටිපස්සෙන් ගියා. හොස්පිටල් එක පහු කරලා දකුණු පැත්තට හැරෙව්වා මේ කටුවපිටිය කියන පාරේ. ඒක ගිහිල්ලා ටිකක් දුර කිලෝමීටර් 2ක් විතර වයි ගිහිල්ලා එහෙමෙන් හැරි ගිහිල්ලා තට්ටු දෙකේ ලොකු ගෙදරකට ගියා.
මිදුලේ අඹ ගහක් තියෙනවා. උඩ තට්ටුව ලයිට් නිමලා කරුවලේ තිබුණේ. මිදුලේ සුදු පාට අර පොඩි බඩි වෑන් එකක් තිබුණා. හිස් රෙජිපොම් පෙට්ටිය වගේකුත් තිබුණා මිදුලේ. ලොරිය රිවර්ස් කරපුවාම එක්කෙනෙක් ලොරිය අරලා බලලා කිව්වා මේක නියමයි කියලා. 5 දෙනෙක් විතර වගේ හිටියා ඉස්සරහා. සාරංග ඇඳගෙන කලිසම් ඇඳගෙන සමහර අය ෂර්ට් මේක නියමයි කියලා සිංහලෙන්ද කිව්වේ? සිංහලෙන් කිව්වේ. ඊට පස්සේ මම ගියා මට ගෙට ගොඩ වෙනකොටම රටේ ඉඳි මේ රටේ ඉඳි පෙට්ටියක් දුන්නා. ගෙට ගොඩ මේක ඒගොල්ලෝ මක්කම ගියයි කිව්වා. මක්කම ගියයි කියලා මං කිව්වා මම උදේ ඉඳන් කාලා නැහැ වතුර විතරයි බිලා ඉන්නේ මම මේක කන්නම් කිව්වා. එපා ඔක ගෙදර ගෙනියන්න තියාගන්න ඔයාලට අපි කන්න වෙනම දෙන්නම් කියලා ගෙට කියලා මිරිකපු නැති හොඳ රටේ ඉඳි ගෙනත් දුන්නා. මං ඉවත් කාලා ට්‍රැප් එකකින් වතුරත් බීලා ගෙට ගියා. ගෙට ගියාම ගෙනියන්න ලැහැත්ති කරලා තියෙන බඩු ටික තියෙනවා. මට මගේ ලොරියට මගේ ලොකු ලොරියක් තිබුණේ ඇලුමිනියම් බඩු ලොරියක්. ඒකට පටවන්න පුළුවන් බැරි ගන්නට තියෙනවා. ඉතින් මේ වොෂින් මැෂින් එකක් ෆ්‍රිජ් එකක් ප්ලාස්ටික් පුටු බේසන් ඒවත් තිබුණා. පොහොර මිටි වගේ ලොකු මිටි තිබුණා කිලෝ 50යි 25යි 10යි වගේ. මොනවාද බූලි වගේක් තිබුණා කළු පාට සුදු පාට. බූලි තිබුණා. තව ජෙනරේටර් එකක් තිබුණා. ගෑස් සිලින්ඩර් දෙකක් තිබුණා. කාඩ්බෝඩ් පෙට්ටි විශාල ප්‍රමාණයක් තිබුණා. එහෙම තිබුණා. ඊට පස්සේ මම කිව්වා මගේ ෆෝන් එක charge කරගන්න ඕනේ ඕෆ් වෙනවයි කියලා. මගේ charger එකත් එක්කම දුන්නම. කෙනෙක් අරන් ගියා දෙන්නේ කියලා ගියා. ගිහලා කාමරයකට ගියා මං කිව්වා මට බලන්න ඕනේ කියලා. කාමරයට ගිහින් බලන්න කිව්වා. යනකොට මහත රැවුලවපු එක්කෙනෙකුයි කෙට්ටු එක්කෙනෙකුයි සරන් ඇඳගෙන මේස් බැනියන් ඇඳගෙන රහසින් බිම ඉඳගෙන මොනවද කතා කරමින් වාගේ හිටියා. මම දැකලා එකපාරට ගැස්සුණා ඒගොල්ලෝ. මම ඉතින් හිතුවා අපිත් උනත් එහෙම හිතනවනේ අඳුරන්නේ නැති කෙනෙක් දැක්කාම කියන එක තමයි මට හිතුනේ. ෆෝන් එක charge වෙන නිසා මම එදෙන්න එක hina වෙලා එදෙන්නත් මම එක්ක hina වුණා එළියට ආවා. එළියට ඇවිල්ලා බඩු ටික පටවන්න ලැහැත්ති වුණා. මට නිදා ගන්න කිව්වා. ඔයා එළිය වෙනකන් යන්න එපා උදේ ඉඳන් මහන්සි වෙලා ඉන්නේ. අපි පටවන්නම් ඔයා නිදා ගන්න කිව්වා. මං කිව්වා ඕනේ නැහැ මට පටවන්න මට වැඩ කරන්න පුළුවන් කියලා. මමත් පටවන්නම් කියලා පටවන්න ලැහැත්ති වුණා. එක්කෙනෙක් නැග්ග ලොරියට. නැග්ගාම මේ අර බූලි ටික තමයි ඉස්සෙල්ලා පටවන්න හැදුවේ. මමත් ඉස්සුවා බූලියක්. ඒක ප්‍රමාණයට වැඩිය බරයි. මම ඇහුවා මොනවද මහත්තයා මේක? එතකොට එක්කෙනෙක් කිව්වා සල්ෆියුරික් ආම්ලය කිව්වා. ගිනි වතුර කියන්නේ ඕකයි කිව්වා. රත්තරන් බඩු හදන්නයි ගන්න. එහෙ වැඩපොලක් දාන්නයි යන්නේ කිව්වා. ඊට පස්සේ ඉක්මනට ඒවා ටික පැටවුවා. ඊට පස්සේ පැටවුවා මම පොහොර මිටි වාගේ ඒවා ටික ලොකු. ඒවත් පැටවුවා. ඊට පස්සේ කාඩ්බෝඩ් පෙට්ටි ටික පැටවුවා. ඊට පස්සේ මම ප්ලාස්ටික් බේසන් මං ඉස්සුවා. බේසන් උසපුවාම බේසන් 6ක් විතර හරි බරයි. මම හිතුවා හොඳ බඩුනේ කියලා. පස්සේ තමයි මම දැනගත්තේ වල්ලන්න ගියාම මේ බේසම ටයිම්. ඒවා පස්සේ කතා කරමු. බේසම පැටවුවා. ඔක්කොම පටවල ඉවරලා අන්තිමට පැටවුවා. මේ දැන් ලොරිය පිරීලා. වොෂින් මැෂින් ෆ්‍රිජ් ඒවත් පැටවුවා. ගෑස් සිලින්ඩර් ජෙනරේටර් ඒවත් පැටවුවා. ඊට පස්සේ මේ අන්තිමටම මේ කෙනෙක් ගෙට දුවගෙන ගිහලා අරගෙන ආව කකුල් මිටි යකඩ ඇඳා. මම කිව්වා පිස්සුද මහත්තයා ඔයාව කරන්න හදන වැඩේ ඕක මුලටනේ දාන්න තිබුණේ. ඕක උඩට නර බඩු පටවන්න තිබුණේ. ඔයාලගේ විකුණන්න ගෙනියන මේ බඩුනේ වොෂින් මැෂින් ෆ්‍රිජ් තුවාල වෙනවනේ කිව්වා. අවුලක් නැහැ වැඩ කරන අය දෙන්නනේ ගෙනියන්නේ කිව්වා. ඊට පස්සේ දිගෑරපු මෙට් එකකුත් ගෙනත් දැම්මා. දාලා අර එළියේදී පිටි හිස් රෙජිපොම් පෙට්ටි වගේකුත් ගෙනත් දැම්මා කීපයක්. දාලා ලොරිය වැහුවා දැන් අමාරුවෙන්. වහලා ලොරිය මේ ලොක් කරලා මේ යන්න ලැහැත් වෙනවා දැන්. ලැහැත් වෙලා මේ මම කිව්වා මහත්තයා මේ නිට්ටඹු පැත්තෙන් නේද යන්නේ කියලා. ඒකට එක්කෙනෙක් කිව්වා නෑ නිට්ටඹු පැත්තෙන් නෙමෙයි මේ ගිරවුල පැත්තෙන් කිව්වා. මම කිව්වා එහෙන් නෙමෙයිනේ මහත්තයා මගේ දැන් හිතේ තියෙන අම්පාර කියලා කැප්සයිස් එකෙන් අම්පාර කියලා කිව්වේ ඒක නිසා මගේ හිතේ තිබුණේ නිට්ටඹු පැත්තෙන් මහනුවර මයංගනේ 18 වංගු පැත්තේ යනවා කියලා. මම කිව්වා මෙහෙමනේ යන්නේ කියලා. නෑ නෑ මේ ගිරවුල කුරුණෑගල දඹුල්ල කිව්වා. මම කිව්වා නිට්ටඹු පැත්තේ යනවා නම් මම මේ ගෙදරට එන්න කියලා වයිෆ්ට නිට්ටඹුට එන්න කියලා වගේ සල්ලි කීයක් කරලා දෙන්න තමයි මම එහෙම ඇහුවේ කියලා. නෑ නෑ මෙහෙන් යන්නේ කිව්වා. මම කිව්වා එහෙන් කොහොමද මහත්තයා කියලා. එතකොට කිව්වා මේ පොළොන්නරු දිහාන් කිව්වා. මම කිව්වා එහෙන් කොහොමද මහත්තයා එහෙනම් ওই මහාවයට කියලා යන පාර අලි ඉන්නවා ඒ පාරේ. අම්මෝ දවල්ටත් අලි ඉන්නවා වෙන පාරකින් යන්න මහත්තයා කිව්වා. නෑ නෑ කෙලින් පාර කිව්වා. කෙලින් පාර කිව්වා මම එහෙම කොහෙද කියලා. වාලච්චේන මඩ කලපුව කිව්වා. මම කිව්වා අම්පාරට එහෙ කියලා. නෑ කල්මුනේ කිව්වා. මම කිව්වා කැප්සයිස් එකෙන් අම්පාර කියලානේ කිව්වේ කියලා. මම කැප්සයිස් එකක් දැනුවත් කළා. ඒගොල්ලෝ කිව්වා අයියේ බය වෙන්න එපා යන්නේ කියලා. ඉතින් මම බාර යන්න පිටත් වුණා. එක්කෙනෙක් නැග්ගා ලොරියට. 3/4 කලිසමක් ඇඳන් ෂර්ට් එකක් හොඳ එකක් ඇඳගෙන කැප් තොප්පියක් දාලා නැග්ගා කෙට්ටු එක්කෙනෙක්. පිටත් වෙලා යනකොට මට කිව්වා කාලා බීලා හිමින් සැරේ යන්න නිදාගෙන මගතොටේ හදිසි නෑ කියලා. එහෙම ගිහිල්ලා අපි දැන් අර නවල හොස්පිටල් එක පැත්තට නෙගී එනකොට ආවේ එන්නේ අනිත් පැත්තට තමයි හැරෙන්නේ දකුණු පැත්තට. හරවල ලොකු පළල් කොංක්‍රීට් වාහන ඇතුලේ ඩ්‍රයිව් කරන් ගියේ කවුද? මම ඩ්‍රයිවිං කරන් ගියා. එතකොට අනිත් පැත්තේ තව කෙනෙක් නැග්ගා. එක්කෙනයි නැග්ගේ. 8 දෙනෙක් විතර ඔක්කොම හිටියා අර කාමරේ හිටපු දෙන්නත් එක්කලා. එක්කෙනයි නැග්ගේ. නැගලා එයා එක්කලා මම කතා කරමින් ගියා. ටික දුරක් කතා කරේ. ටික දුරක් යනකොට මම ඇහුවා මහත්තයා කවුද කාමරේ කතා කර හිටියේ කියලා. මේ එතකොට කිව්වා ඒ මමනේ කියලා. මම කිව්වා නෑ ඔයා බඩු පටවන්න හිටපු වයසක එක්කෙනානේ.
මේ කාමරේ හිටියේ නෑ ඔයා ෆෝන් එක charge කරන්න අපි දෙන්නනේ hina වුණේ කිව්වා. මං එයාගේ මූණ බලපුවාම රැවුල කොටර කපලා තිබුණ සුදු රැවුලක්. මේ එයා 75 ඉපදුනේ කිව්වා. මං කිව්වා මමත් 75 ඉපදුනේ කියලා. අපි දෙන්නම එක වයස. ඊට පස්සේ මම එයාගේ මූණ දිහා බලපුවාම මේ කාමරේ හිටපු කෙට්ටු කෙනා කියලා මං තේරුම් ගත්තා. ලැහත් වෙලා අවිල්ලා තියෙන එයා කියලා. ඒ දෙන්න බඩු පටවන්න ආවේ නෑ. ඊට පස්සේ ඔහොම කතා කරමින් යනකොට එයා කිව්වා මං ඇහුවා මේ මෙච්චර කලබලයට බඩු අරගෙන යන්නේ අලුත් වැඩපොලක් දාන්න ආරම්භ කියලා අහපුවාම කිව්වා සිංහල අවුරුද්දට මෙහි හදන බඩු ප්‍රමාණය මදිලු. ඒක නිසා කිව්වා මේ එහි අලුත් වැඩපොලක් දාන්න යන්නේ. වොෂින් මැෂින් ෆ්‍රිජ් ගෑස් සිලින්ඩර් එහි අලුත් වැඩපොලක් දානකොට දෙනවලු ඉස්සෙල්ලා ඒගොල්ලන්. එතකොට හොඳට වැඩ කරනවලු. වෝග් ජුවලර් ස්වර්ණ මහල් මුතුකරු පංචෙට්ටියාර ඔය ගොඩක් ඒවා නම් කිව්වා. ඒවට බඩු දාන්න එයාලයි කියලා. මම කිව්වා ගොඩක් ඔයාලා සතුටු වෙලා වඳුන ගන්න ලැබිච්ච එක ගැන කියලා කතා කරමින් ගියා. කලින් රෙදි බිස්නස් කළේ කිව්වා. රෙදි බිස්නස් කරනකොට දිනු වෙනකොට බිල්ඩින් එකේ ගිහලා අයිතිකාරයා ඊට පස්සේ මාමා කෙනෙක් මාර්ගෙන් රත්තරන් බඩු හදන්න ඉගෙන ගත්තා කිව්වා. එහෙම කරමින් අපේ වෑන් දෙකක් තියෙනවා කිව්වා. වෑන් දෙක ඕනේ කිව්වා දැන් කට්ටියට එහාට මෙහාට යන්න නිසා. ඒකයි කිව්වා මේ කුලියට වාහනයක් කරා යන්නේ. එහෙම කියලා ඉතින් අපි දෙන්න කතා කරමින් ගියා. ගිහලා අපේ නෝනාට මම කෝල් එකක් අරන් කිව්වා නෝනා අපි යන්නේ මෙහෙම කල්මුනේ කියලා. ඔය බොරු නේද කියන්නේ? මම සල්ලි නැහැ කිව්ව නිසා ඔයා කොහේ හරි ඉඳලා එනව නේද කියලා එහෙමත් ඇහුවා. මං කිව්වා නෑ මේ යන මහත්තයා ඉන්නවා කියලා එයාට දුන්න කතා කරන්න. නෝනා බය වෙන්න එපා මාත් එක්ක කල්මුනේ යන්නේ කිව්වා. එහෙනම් ඔයා පරිස්සමෙන් ගිහලා එන්න මට මොනවාරු කෝල් එකක් දෙන්න තියෙනවා නම් කියලා කිව්වා නෝනා. එහෙම කියලා උදේ අපි හිමින් ගියා. ලොරියට දැන් ලොරිය කිලෝ 2500ක් විතර බරයි කියලා මට තේරෙනවා. පිටිපස්සේ රෝද ඩබල් එක රෝදක හුලන්නේ නැහැ. කොළඹ ඉඳලම. ස්පෙයා වීල් එකේ තුලන්නේ නැහැ. මම දෙවිය සිහි කරමින් ගියේ කිසි කරදරයක් වෙන්න එපා ටයර් කඩයක් හම්බෙන්නකම් කියලා. දැන් තෙල් ගහන්න සෙඩ් එකකුයි ටයර් කඩයක් හොයමින් යනකොට බඩල්ගම කිට්ටු කරලා සෙඩ් එකක් තිබුණා. ඒකට ගැහුවා තෙල් ගහන්න. තෙල් ගහන්න එතෙන්ට පොම්පෙට ගහනකොටම ලොරිය හිටියා තෙල් නැතුව. මම කිව්වා බාණ්ඩක මහත්තයා මේ ලොරිය නැවතුණානේ තෙල් පොම්පේ ගාවම හරියට. එතකොට එයා කිව්වා දෙයියෝ තමයි අපිව ගේන්නේ. අපි අපරාධයක් කළා නැහැ කියන කතාව කිව්වා. ඊට පස්සේ රුපියල් 5000ක තෙල් ගහලා ගියා පිටත් වුණා. ටයර් කඩයක් බලමින් යනවා ටයර් කඩයක් නැහැ. කොට දෙනියාවේදී මං කිව්වා මෙන්න මම බඩු දාන කඩයක් කියලා කඩෙත් පෙන්නලා ගිරවලට ගියා. ගිරවලේ කඩේකින් මෙයා කමු කියලා නැවතුණා. ලංකා බැංකුව ඉස්සරහා කඩයක් තියෙන පාරෙන් අනිත් පැත්තේ මුස්ලිම් කඩයක්. ඒක රැයට ඇරලා තියෙනවා. ඒකෙන් කෑවා මේ ආප්පා එහෙම කාලා තේබිලා ගියා. මෙයාට කෝල් එනවා මට භාෂාව තේරෙන්නේ නැහැ. ටයර් කඩයක් බලමින් තමයි දැන් මම යන්නේ. එයාට තේරෙන්නේ නාරම්මල එහෙම ගගා එයා කියන ඇරෙන්නේ මොනවද මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කුරුණෑගලට ගියා. කුරුණෑගල බැලුවා ටයර් කඩ නැහැ. ඊට පස්සේ මැල්සිරිපුරට ගියා. එයා දැන් ආයෙ තේබමු කියන මං කිව්වා ඕනේ නැහැ කියලා. ඔහොම ගිහිල්ලා දඹුල්ලට ගියා. දඹුල්ලේ ටයර් කඩ නැහැ. ඊට පස්සේ හබරනට ගියා. හබරනත් නැහැ. හබරන පහුකල ටික දුරක් යනකොට ආයෙ මෙයාගේ බල කිරීම මත තේබොන්න නැවතුණා. එතනින් රෝල්ස් එකක් කාලා කෝපි බීලා මම මේ මුත්‍රා කරන්න ගිහිල්ලා ආවා. එනකොට මෙයා නැහැ. මම වටපිට බැලුවා මෙයා නැහැ. ඉස්සරහා කඩයක් තිබලා ඒකේ ඉඳලා එනවා යමු අත් දෙක මිල්ල පොල් මේ මොනවද කරගෙන. බයින්නම් ටොපි වගේ කුයි බුලත් තිරකුයි අරන් එනවා. මට මං කිව්වා මම බුලත් තිර කන්නේ නැහැ කියලා ටොපි කකා ගියා. ඊළඟ දැන් කැලේ හබරන කැලේ යනකොට මට බයයි දැන් ටයර් එකයි කියලා. අලි ඉන්න නිසා බය ගියා. ඊළඟ යමින් ඉන්නකොට පාන්දර 5 මාට පොළොන්නරුවේ ටවුමට ගියා. කඳුරුවෙල ටවුමට. කඳුරුවෙල ටවුන් එක දකුණු අත පැත්තේ තියෙන පල්ලිය. ඒ පල්ලියට මෙයාට යන්නකොට ආගමතිය කරන්න. ගිහිල්ලා ආවා විනාඩි 10කින් විතර. මමත් මේ ටවුන් එකේ නවත්තලා එතන වැසිකිළියක් තිබුණා ඒකට ගිහිල්ලා ආවා යතුරුත් ලොරියම තියලා. ගිහිල්ලා එනලා ආයි ගියා මනම් පිටිය පැත්තට යනකොට එළිය වැටිගෙන එනවා. එතකොට ඈතින් එනවා මෝටර් බයික් එකක්. මොකද්ද පෙන්නනවා අපිට. ඔහොම කර පෙන්නනවා. මම කිව්වා මහත්තයා බෙල්ට් එක දාගන්න අරයා පොලිසියෙන් ඇති ඒකයි කියන්නේ කියලා. හැබැයි මෙයා බහින හැම තැනකදීම බෙල්ට් එක දාගන්නවා නිවැරදි විදියට. ඒක ගණක් නැහැ නේ අපි ගියා යන්නේ. අර එක්කෙනා බොහොම උනන්දුවෙන් කියනවා. මං කිව්වා මහත්තයා මේ මොකද දන්නේ මෙයා මොකද්ද කියන්නේ කියලා. ඉතින් ගණන් ගන්න තු ගියා. එයාට කේන්ති කියලා අපිට බැනගෙන පහ වුණා. එතකොටම විශාල අලියෙක් කැලේ ඉඳලා පැන්න පාරට. එයා අලියා එන එක තමයි කියලා තියෙන්නේ. අලියා හොඬ වෙලා තුස්සගෙන එනවා දැන් ලොරියට ගහන්න කියලා තමයි අපි හිතුවේ. මං කෑ ගැහුවා මගේ ළමයි තුන් දෙනා ගෑණී කියලා මට කෑ ගැහුණා. ඊට පස්සේ යා අලියා එන නිසාම රිවර්ස් කරන්න කිව්වා වේගෙන්. මං ලොරිය රිවර්ස් කළා වේගෙන්. මම පිටිපස්සේ මොනවද කියලා බැලුවේ නැහැ. මේ ලෝකෙ නිච්චයන් නැතුව ලොරිය රිවර්ස් කරනකොට දැන් ලොරිය ගාවටම ඇවිල්ලා අලියා පාර පැන්නා. මේ මං කෑ ගැහුවා අපි ඉවරයි කියලා අලියා එනකොට. එතකොටම අලියා පාර පැන්නා. ඉතින් පස්සේ තේරුම් ගත්තා අලියා මේ පාර පාන්නේ තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. අර මිනිස්සයා කිව්වා ඊට පස්සේ අපි අපරාධයක් කළා නැහැ. අපිත් එක්ක දෙවියෝ එනවා කියලා. එහෙම කතාවක් කිව්වා. මේ අපරාධයකට යන මිනිස්සයා තමයි කියලා තියෙන්නේ එහෙම. ඊට පස්සේ ගියා උදේ 7 වෙනකොට ගියා අර තුම්මන් හන්දියට වැලිකන්ද පහු කළා. එක පැත්තක් ත්‍රිකුණාමලේ අනිත් පැත්ත මඩකල්පු වලච්චෙන පාර. වලච්චෙන පැත්තට හැරෙව්වා. හරවල ටික දුරක් යන මීටර් 500ක් විතර යනකොට ඔන්න දකුණු අත පැත්තේ ටයර් කඩයක් තිබුණා. ඒකට දැම්ම ලොරිය දාලා ටයර් එක ගලවලා බලපුවාම ටියුබ් එක කැඩිලා කෑලි. ඊට පස්සේ ගලවලා ටියුබ් එකක් දාන්න බැලුවා. ඒකේ බැලුවාම ටියුබ් එකක් නැහැ. වෙන තැනකින් ඒගොල්ලෝ ගේනකම් හිටියා.
මෙයා ඒගොල්ලොත් එක්ක කතා කර කර හිටියේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. දෙමළද මුස්ලිම්ද කියලා මට තේරුම් ගන්න බැරුණා කඩේ ඒ වගේ කෙනෙක් කඩයක්. ඊට පස්සේ පැයකුත් විනාඩි 20ක් හිටියයි කඩේ. දැන් ටියුබ් එකක් දාලා පිටත් වුණා. පිටත් වෙලා මේ මං එහෙම මොනවද යා කිව්වේ කියලා කඩේ එක්කන. යුද්ධේ තියෙන කාලේ කරුණාමල්ලු මේ පාලනය කළේ දවල් 2 ඉඳන් 4 වෙනකන් තමයි වැඩ කරගන්න දීලා තියෙන්නේ. ඒ පැය දෙක ඇතුළත ඔක්කොම කරගන්න ඕනේ කිව්වලු. මමත් කිව්වා ඉතින් පුදුම මේ කරදරයක් නෙමෙයි මිනිස්සුන්ට දීලා තියෙන්නේ කියලා. මේ ඊට පස්සේ අපි දැන් කතා කරමින් ගිහලා උදේ කෑම කන්න ඕනේ කිව්වා. කෑම කන්න නැවතුණා මෙයා. නැවතිලා මම ලොරියෙන් බහලා අර පැත්තේ යනකොට එයා කඩේට ගිහලා දුවගෙන ආවා. යම් පොලිසියෙන් යන්න කිව්වා. මං කිව්වා පොලිසියෙන් නෑනේ මහත්තයා කියලා. නෑ බයික් එක දෙන්නේ කියාගෙන ගියා කිව්වා. මං කිව්වා පොලිස් මේ මං ඒ බැලුවාම පාරවල් දිගයිනේ එහෙම ගියේ නෑ දැක්කේ නෑ. මට එච්චර දෙයක් හිතුන්නේ නෑ. මං හිතුවා ටවුන් එකේ නවත්තන්න එපා කියන එක නෙමෙයි කියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මේ ටික ගිහලා එරාව් කියන ටවුන් එකේ නැවතුණා කෑම කන්න. කාලා මේ ඉන්දියාප් එහෙම කාලා ගියා. ගිහලා මඩකලපුවට ගියා. මඩකලපුවට ගියාට පස්සේ මෙයා කියනවා මේ පාර අහමු කියලා පොඩ්ඩක්. මං ගම මහත්තයා අඳුරන්නේ නැති තැනකට මේ බඩු බාන්නේ කියලා. මං ගම මහත්තයා අඳුරන්නේ නැති තැන්වල කියලා බඩු බාන්න යන්න එපා. එයා වැඩපොළවල් දාන්න යන්න එපා. මමත් බිස්නස් කරන්න කියලා. අමාරු වෙట్లా ඉන්නේ මිනිස්සු විශ්වාස කරන්න කියලා මගේ හයර් එක වගේ නෙමෙයි ඔයගොල්ලන්ගේ ලක්ෂ ගණන් වටින බඩු කිව්වා. ඊට පස්සේ නෑ අවුලක් නෑ. එහෙම වුණොත් එයාට එකපාර යන්නේ කියලා පාර යන්නේ හිටපු කෙනෙක්ගෙන් පාර ඇහුවා. අහලා කිව්වා මේ ඔහොම යන්න කියලා කියවම එයා හරවලා අපි යනවා දැන්. ඒකට එයාට මේ කොමර්ෂල් බැංකුවක් ගාවින් නවත්තන්න කිව්වා. කොමර්ෂල් බැංකුව ගාවින් මම නැවතුණා. එතකොට දවල් 11ට විතරයි. එහෙම නැවතිලා මේ එයා බැංකුවට ගිහින් ආවා. හල්ලි ගත්තද දැම්මද කියලා මම දන්නේ නැහැ. ගිහින් ආවා. ඊට පස්සේ කාත්තාන්කුඩි පාරේ ගියා. ගිහලා මං කිව්වා මහත්තයා අර මේ LTT එකෙන් කාත්තාන්කුඩි පල්ලියට ගැහුවානේ. ඒ පල්ලිය මට පෙන්නන්නකෝ කියලා. මේ තියෙන්නේ කියලා පෙන්නුවා. ටිකක් දුර ගිහලා ඒක නෙමෙයි මේක කිව්වා. මම දැනගත්තා මෙයා ප්‍රදේශය ගැන නොදන්න කෙනෙක් තමයි කියලා. එහෙම ගිහිල්ලා ආයේ මරදමුණේ කියන ටවුමකට ගියා. ඒ ටවුමේදී ආයේ මෙයා මොනවද ඇහුවා කාන්තාවකකින් පාර. ඊට පස්සේ කිව්වා ඉස්සරහා කල්මුනේ ටවුන් එක තියෙන ටවුන් එක කෙරවලේ කොළපාට පල්ලියක් තියෙනවා වංගත පැත්තේ. එතන බයික් එකක් තියාගෙන කෙනෙක් ඉන්නවා එතෙන්ට යන් කියලා. මට කිව්වා මෙයා මේ මාව ආපහු දාන්න පුළුවන් නේද ඔයාලට කොළඹට කිව්වා. මං කිව්වා නෑ කොළඹට නෙමෙයි මීගමුවට නේද කියලා. නෑ නෑ කොළඹට කිව්වා. මේ මං කිව්වා මං යනකොට මහත්තයා එළි වෙයිනේ මට අමාරු වෙන්නේ නිදිමත හැදෙන්නේ කියලා. එහෙම වුණොත් මං අරයත් එක්ක ඉඳලා එන්නම් කිව්වා. ඉතින් මේ එහෙම කළා තව ගයක් හොයාගන්න ඕනේ කිව්වා. ගෙවල් දෙකක් හොයාගත්තා ඒක. තව ගයක් හොයාගන්න ඕනේ කිව්වා. වයිෆ්යි දරුවෝ එක්ක ලැවිලා ඉන්න. එහෙම කියලා කතා කරමින් ගියා අපි. ගිහලා අර මේ ටවුන් එකේ හිටියා අර බයික් එකක් තියාගෙන පල්සර් වර්ගයේ ලොකු බයික් එකක් තියාගෙන ඩෙනිමක් ඇඳගත්තු මිනිස්සෙක් හිටියා ෆුල් පේස් හෙල්මට් එකක් දාගෙන. එයයි මෙයයි මෙයා ලොරියෙන් යත් එක්කලා කතාව. ඩෙනිමක් ඇඳගත්තු එක්කෙනෙක්. ඩෙනිම් කලිසමක් තමයි හිටියේ. එයයි මෙයයි කතාව. කතාව මේ විනාඩි 10ක් විතර කතා කළා. මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බයික් එක ඉස්සරහින් ගියා අපි මෙයත් එක්ක අරයත් එක්ක පිටිපස්සේ යනවා. ටික දුරක් ගිහලා බයික් එක ආයෙ නැවතුණා. නැවතිලා මේ දෙන්න ආයෙ කතා කළා. කතා කරලා බයික් එකේ ගියේ කෙනා මගෙන් ඇහුවා අයියා සමාන්තුරේ දන්නව නේද කියලා. මං කිව්වා මම මෙහි අදමයි ආවේ මහත්තයා කියලා. යන් කිලෝමීටර් 9යි තියෙන කල්මුනේ දැන් කිව්වා. ඒ තමයි ඔය නියාස් කියන පුද්ගලයා කියලා පස්සේ මම හඳුනාගත්තා. ඊට පස්සේ ගිහිල්ලා එයා බයිසිකලේ යනවා අර පිළිරුවක් ගාවින් හැරුණා. හැරිලා ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා ආයෙ අම්පාරට කිලෝමීටර් 20යි කියලා බෝඩ් එකක් තිබුණා. එතනින් හැරුණා. හැරිලා ඒකේ ගිහිල්ලා මෙයා පාරක් වමින් යනවා වගේ තේරුණා. ගිහිල්ලා හොම් ගිහිල්ලා අස්සකට ගියා. ගිහිල්ලා ලොකු ගෙදරක් ගාවට ගියා තට්ටු දෙකේ. වම් අත පැත්තේ ඉඳලා අම්මා කිව්ව ආවා. ඒ දුව පාරෙන් අනිත් පැත්තේ ගෙදරට ගිහිල්ලා තට්ටු දෙකේ ගෙදර රෝලර් ඩෝ එක ඇරලා මේ කාමරයක් තියෙන එතන රෝලර් ඩෝ එකක් තියෙන ඒකත් ඇරලා දුන්නා. එතෙන්ට ලොරිය රිවර්ස් කරන්න කිව්වා. ලොරිය රිවර්ස් කරපුවාම අර කල්මුනේ ඉඳන් ආපු පුද්ගලයා අර ගෑනු ළමයයි කතාව වුණා. hina වෙවි. මම හිතුවා මේ දෙන්න කතාවද බඳින්නයි යන්නේ. ඒකයි මෙතන මේ අලුත් වැඩපළක් දාන්න යන්නේ කියන එක තමයි මට හිතුනේ. මමයි කල්මුනේ ඉඳලා ආපු පුද්ගලයායි බඩු බානවා. අර වොෂින් මැෂින් පිච් පැත්තකට කළා. 3 දෙනාම එකතු වෙලා. ඊට පස්සේ බඩු අඩු වුණාට පස්සේ මං එක්කලා මෙහෙ ඉඳන් ගියේ කෙනා ලොරියට නැග්ගා. මමයි කල්මුනේ ඉඳන් ගියපු පුද්ගලයායි බඩු ටික බානවා. අර ඇඳත් එතෙන්ට බෑවා. මේ බාන අතරේ මේ මම ඇහුවා මොනවටද මහත්තයා මේ කියලා අර පොහොර මිටියෙන් බානකොට මේ ගොවිතැන් වලට දාන්නේ කිව්වා. ටික වෙලාවක් ගියාට පස්සේ මේ දෙන්න දිව ටැප් එක ගාවට. ටැප් එකේ වතුර තිබුණේ නැහැ. අර ගෑනු ළමයා ඇවිල්ලා දුවලා මේගොල්ලන්ට වතුර දුන්නා. වතුර දුන්නාම මේගොල්ලෝ ඇවිල්ලා හොදගෙන ආයෙත් බඩු බාන්න ගත්තා. ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් ගියාම මගේ අත හිල්ලෙන්න ආයෙ ගත්තා. මගෙත් දැවිල්ලා ආවා. මම දිව ටැප් එකේ ගාවට. ටැප් එකේ වතුර නැහැ. ගෑනු ළමයා මට වතුර දුන්නෙත් නැහැ. මම ලොරියේ වතුර බෝතලේ අරගෙන ටක් ගාලා හේදුවා. හොදපුවම දැවිල්ල නැතුව ගියා පොඩ්ඩක්වත්. ඇවිල්ලා ආයෙ බෑවා. බාලා ඉවර වෙලා අර වොෂින් මැෂින් පිට් ටික ආපහු පටව ගත්තා. පටවගෙන යනවා දැන්. මේ ගෑස් සිලින්ඩර් ජෙනරේටර් එහෙමත් ලොරිය ඇතුලේ. ඒවත් පටවගෙන ගිහිල්ලා දැන් දාඩිය දානවා හොඳටම. දවල් 12:45ට එකට වගේ ඇති. අපි එතකොට අප්‍රේල් 10 වෙනිදා වෙලා.
මම ඊට පස්සේ මම ටිකක් දුර ගියාම ඒ මිනිස්සු කිව්වා මොන හරි කමුනේද කියලා. මම කිව්වා හා කියලා. කඩේකට ගියා කෑම නැහැ. එතන මෙහා පැත්තේ පොඩි පාලමක් වගේ දෙනක සරුවත් මේ විකුණන තැනක් තිබ්බා. සරුවත් බොමුද මම කිව්වා හොඳ අදහස කියලා. ඒ වෙලාවේ ඇති දවල් 12 එකට විතර වගේ ඇති මට හරියට මතක නැහැ. ඒ වගේ වෙලාව තමයි. ඊට පස්සේ එක්කෙනෙක් මේ දෙන්නම මේ සරුවත් බොමු කිව්වහම මගේ ලොරියට ගෙනල්ලා මේ ලොකු වතුර බෝතල් වගේක් දැම්මා. අර කල්මුණි දැන් ආපු එක්කෙනා. එයා වගේ මේ මට සරුවත් දුන්නා ලොකු සරුවත් වීදුරුවක් සුදු පාට එකක්. මම ජීවිතේට සුදු පාට සරුවත් බීලා නැහැ. ඒකනේ ලොකු මාර ගහක් තිබ්බා. මම මේ ඒගොල්ලන්ට බොන විදිහට ඒගොල්ලෝ ඉඳගෙන බිව්වා මම හැංගිලා වගේ අරගොල්ලන්ට පේන්න තියෙන එක හැලුවා ටික ටික. හලලා ගෙනත් දුන්නා තව එකක් බොමු දෙව. මං කිව්වා ස්තුතියි ඇති කියලා. ඒගොල්ලෝ දෙක බිව්වා බීලා ඉවරලා මම ඒ අතරේ මම නියස් අර කවුද කල්මුණි දැන් ආපු පුද්ගලයාට කිව්වා මහත්තයා මේ මම දැන් ආවේ මේ පැත්තේ ඉන්නේ මට එහෙන් දුරයිනේ මම මේ දැන් අම්පාරට කිලෝමීටර් 20යි කියලා තියෙනවනේ මම එහෙන් නුවර පැත්තෙන් යන්නම් ආපහු යනකොට කියලා නෑ නෑ ඔය ආපු පාරෙම යන්න කිව්වා මම කිව්වා ආපු පාර දුර වැඩිනේ මහත්තයා මෙහෙමයි කියලා නෑ ඔයාලට මෙහෙ යන්න එපා මෙහෙන් කරදරයි ගියාම දුර වැඩි කඳු ආහාර මේ ඔයා ආපු පාරෙම යන්න කිව්වා මම හා කියලාම ඉන්නවා ඊට පස්සේ දැන් ආපහු යනවා දැන් අපි ආපු පාරෙම ඉතුරු බර ටික බාන්න අපි ඇවිල්ලා අර පිළිරුව ගාවට එන්නකන් ආවා මේ එනකොට ඒ හරුවත් කඩේ ගාව ඉඳන්ම මම එක්ක ගිය පුද්ගලයාට කෝල් එකක් ආවා. එයා නැමිලා කතා කරන්නේ. මට ඇහෙනවා ගැහණු කෙනෙක්ගේ කඩාන කියලා මට ඇහෙනවා. අර බයිසිකල් එන එක්කෙනා ඉස්සරහින් යනවා අපි පිටිපස්සෙන් යනවා දැන්. ගිහිල්ලා අර පිළිරුව ගාවට ආයෙ ආවා. ඇවිල්ලා එතනින් දකුණු පැත්තට හැරුණේ. ඒක අක්කරේ පැත්ත පාර. ඒකෙත් යනකොට අර පාරක් වෙමින් යන්නේ බයිසිකල් එක්කෙනා. ගිහිල්ලා පෙට්‍රල් සෙට් එකක් එහෙම පහු කරන් ගිහිල්ලා හැරුණා මං අත පැත්ත. හැරලා ඒකේ ගියා. ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා ආයෙ වමට හැරුණා. වමට හැරලා දකුණු අත පැත්තේ ජෑම් ගහක් තිබුණා. එතන පරණ ගේට්ටුවක් දාපු ගයක් තිබුණා. එතන අයින් කරන්න කිව්වා. අයින් කළා. ඉතුරු බරු ටික එතනට බෑවා. එතන ගෑනු කෙනෙක් හිටියා අවුරුදු 65ක විතර ඒ ගෙදර. එයයි අර කල්මුණි දැන් ආපු පුද්ගලයායි හයියෙන් කතා කරනවා. මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ අයින දිගට බරු ටික බෑවා. බාලා ඉවර වෙලා මම එතනින් ටැප් එකෙන් අත පයත් හොදගෙන ලොරියට නැග්ගාම කිව්වා ගාන කීයද කියලා බලන්න කියලා. මං කිව්වා ඔයාලා බලන්න කිලෝමීටර් ගාන කීයද කියලා. මම ෆෝන් එකේ වැඩ මම මීටරේ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ෆෝන් එකෙන් බලනවා කියලා කිව්වේ. කිලෝමීටර් 360යි කිව්වා. මං කැබ් සර්විස් එකට දුන්නා ෆෝන් එක මෙහෙමයි කියලා. ආ ඔයා ගණන් හදාගෙන එන්නේ කිව්වා. ඊට පස්සේ 29800යි කිව්වා. හයර් එක. තෙල් ගහන්න ගහපු සල්ලි අර ටියුබ් එක දාන්න ගත්ත 2800යි අඩු කරලා මට සල්ලි රුපියල් 10 මිටියක් දුන්නා. මම ඒක ගයින්න ගත්තා. ගයින්න ගත්තාම කිව්වා මේ ලොරිය පොඩක් ඉස්සරහට ගන්න කියලා. ඔතන 1000ක් වැඩිපුර තියෙනවා කිව්වා. මං කිව්වා එහෙම වැඩිපුර එපයි කියලා. මම බාණ්ඩ පටවන්න උදව් වෙච්ච හින්දා කියලා ඒක ගන්න ඒකවා. ඊට පස්සේ මට ආයෙත් රටෙන් පෙට්ටියක් දුන්නා ඒ වගේ තෙන්දි. ඒකත් අරගෙන අපිට කල්මුණේට එන්න කිව්වා බයිසිකල් එක්කෙනා එතෙන්ට එන්න ඕගොල්ලෝ අරයට යත් එක්කලා යන්න හෙල්මට් එකක් නැති නිසා. කල්මුණේට ගියා. කල්මුණේනේ මෙතන සයින්ද මරදු. එතනින් බැස්සා මෙයා. බැස්සේ සීට් එක පිටිපස්සේ මොකද්ද පාර්සලයක් තිබිලා අරන් බැස්සා. මං හිතුවා ඉතින් රත්තරන්බඩ පාර්සලයක් වෙන්දා මට හොරෙන් මේ හංගලා තිබිලා ගත්තේ කියලා. පස්සේ ඉතින් මම දන්නේ ඇත්ත නැත්ත මොකද්ද කියලා පස්සේ රාජ්‍ය විද්‍යාලයේ සේවය වෙන්න දාගෙන ඊට පස්සේ මම එන්න පිටත් වුණා. අරයා ගියා මම එන්න පිටත් වෙලා කල්මුණේ ටවුන් එකේ සෙඩ් එකකින් තෙලුත් ගහගෙන ගෙදර සල්ලි නැති නිසා ලංකා බැංකුවට ගිහිල්ලා ගෙදරට සල්ලිත් දාලා එහෙම එනකොට මම නයිලොන් කඹ බිස්නස් කරන්නේ ටවුන් එකේ ඈත පේන කඩේක කඹයක්. මම ඕක 7-8000ක් ගන්නවා කියලා බැස්සා අර කඹ අදින්න අවුරුද්දට ගන්න එහෙම කඹයක්. ගිහිල්ලා බලපුවාම යා කිව්වා මුස්ලිම් මිනිස්සෙක් කැඩිච්ච සිංහලෙන් කිව්වා බඹ 45ක් තියෙනවා 2500යි කිව්වා. මට මේක 15000 විතර දෙන්න පුළුවන් කියලා මට හොඳටම තේරුණා. ඊට පස්සේ මට තව හයර එකක් හම්බුණා වගේ කියලා මම ඒකත් අරගත්ත 2500ක් දෙනවා. අරගෙන ඒකත් දාගෙන පහුවදා උදේ මෙවිලා ඒකත් දීලා රුපියල් 12000කට කඩේකට දුන්නා. ගෙදරටත් කතා කරලා කිව්වා නෝනා මේ කුමාරි මෙහෙමයි හොඳ හයර එකක් වගේ තවත් කඹේකුත් හම්බුණා කියලා ඔයාලට දෙයියෝ බලන්න ඕනේ කියලා නෝනාත් කිව්වා ළමයින්ට එනං ඇඳුම් අරන් දෙන්න පුළුවන් නේ කියලා. එහෙමත් කියලා ඔන්න මම ගෙදරට එන්න ආවා. ඇවිල්ලා එනකොට ෆෝන් එක ඕෆ් වෙනවා. කඩේකින් කෑම කාලා මට දැන් එන්න අමාරුයි දැන්. ඔය යනකම් කිසිම පොලිසියෙන් නිලධාරියෙක් දැක්කේ නෑ මං එහාට. මං ඇත්තම කියනවා මගේ සැහැල්ලු වාහන ඩ්‍රයිවිං ලයිසන්ස් තිබුණේ. මම ගියේ බර වාහනයක් අරන්. ලයිසන්ස් තියනවද කියලා බලන්නවත් පොලිසියෙන් හිටියේ නෑ. එනකොටත් නෑ. ඊට පස්සේ නැවතුණා පරාක්‍රම සමුද්‍රේ ගාව පොළොන්නරුවේ. මට අමාරු නිසා නා ගන්නවා කියලා තෙත පිටින් හරියන්න. දැන් ඔය තනියමනේ ආවේ? ඔව්. ඊට පස්සේ එතනත් ගෑනු කට්ටියක් නාන නිසා ආපහු ලොරියට නැගලා එන්න ආවා. අලි මේ පාර දෙපස ඉන්නවා කැලේ. අමාරුවෙන් බයින් ආවා. ඇවිල්ලා දඹුල්ලට ඇවිල්ලා කෑවා. කාලා කුරුණෑගල ටවුන් එකට ආවා. කුරුණෑගල ටවුන් එකට ආවම මට එන්න බෑ නිදිමතයි. තව ගියොත් හැප්පෙයි කියලා බය හිතුණා. ටවුන් එකේ නැවතුවා විතරයි නිින්ද ගියා මට. ඊට පස්සේ ආයෙ ඇහැරුණා. ඇහැල්ලා බලනකොට මේ එක්කෙනෙක්ගෙන් වෙලාව ඇහුවා පාන්දර 3යි දෙකවද කිව්වා. මේ ඊට පස්සේ ගෙදරට ආවා. නෑ පාන්දර 1යි දෙකවද. ගෙදරට ආවා පාන්දර 3 වෙනකොට. ගෙදරට ආපුවාම වයිෆ්ට රයිස් එකකුත් පොල් ගහලින් දාගෙන ඇවිල්ලා
කන්න දීලා ගෙදරට ඇවිල්ලා මං ගත්ත අරයට කෝල් එකක් මං කරදර නැතුව ගෙදර ආවා කියන්නේ. රින්ග්ස් යනවා ෆෝන් උස්සන්නේ. උදේත් ගත්ත කෝල් එකක් රින්ග්ස් යනවා ෆෝන් උස්සන්නේ. ඊට පස්සේ මම මේ කරදර නැතුව ගෙදර ආවා කියන්නේ ගත්තේ මහත්තයාට. ඊට පස්සේ මං කැප් සර්විස් එකට ගියා අර කඹෙත් දීගෙන කඩේකට. මට ආපහු හයර එකක් දුන්නා මේ ටක් ගාලා එන්න කියලා මේ පෙප්සි කෝලා ඒජන්සියට යන්න දෙනවා කියලා කිරිබත්ගොඩ. ඒ කතා ටික මේකට දාලා නැහැ. අදාළ නැහැ. හරි. අපි ඊට පස්සේ කලින් නවත්තපු තැනට આવොත් එම අප්‍රේල් 25 වෙනිදා ඔබතුමා මේ ගැන හොයද්දී අන්තිමට මීගමුවේ රාජ්‍ය බුද්ධ සේවය කෙනෙක් හම්බන්ද වෙලා එයාට දැනුම් දෙනවා. ඒගොල්ලෝ කල්මුනේට දැනුම් දෙනවා අම්පාරට රාජ්‍ය බුද්ධ සේවයේ අම්පාරෙන් ඔබතුමාට කතා කරනවා. ඊට පස්සේ ආයෙ කතා කරන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබතුමාට බස් එකේ එන්න කියනවා. කොළඹින් එක්කෙනෙක් එනවා රාජ්‍ය බුද්ධ සේවයේ කියන කෙනෙක් එනවා. ඊට පස්සේ බස් එකේ ඇවිදිලා කොහෙන්ද බහින්නේ? කල්මුනේ ස්ටෑන්ඩ් එකේ. කල්මුනේ ස්ටෑන්ඩ් එකේ බහිනවා. එතනින් තමයි නතර කළේ. එතනින් පටන් ගමු ආයෙ දැන්. කල්මුනේ ස්ටෑන්ඩ් එකටලා ඉන්නකොට දැන් මමත් එක්ක ගිය මහත්තයාට යනකනුත් කතා කරනවා අර රෑ කතා කරපු මහත්තුරු වෙන්නේ. ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉන්නකොට බයිසිකලයක් ආවා මෝටර් බයික් එකක්. මුස්ලිම් කෙනෙක්. මට ඒකට නගින්නේ කිව්වා. මම බය වුණා මේ මිනිස්සයා මාව එක්කන් ආවේ මුස්ලිම් අයට පාවලා දෙන්නද කියලා. ඕන දෙයක් වෙච්චාවි කියලා මම හිත හදාගෙන නැග්ගා ඒකට. නැගලා අරගෙන ගියා දැන් පොලිසියට කියන්න එපා කියලානේ කිව්වේ. එනකොට එක්කන් ගියේ කල්මුනේ පොලිසිය ඇතුළට. පොලිසිය ඇතුළට ගිහිල්ලා පොලිසියේ නිලධාරීන් කවට එක්ක යන්නේ හැරිලා ගියක් ගාවට. ඔව්. ගියක් ගාවට ගිහිල්ලා නැවතුණා. ඔයා කොහොම ඉන්න අරයවත් එක්කන් එන්නම් කිව්වා. එයාවත් එක්කගෙන ආවා. එක්කන් ගියා කාමරයකට. ඔබතුමා ගියපු දැනට ඔබතුමා ගිහිල්ලා සතියකින් මම ගියා. රාජ්‍ය බුද්ධ සේවයේ කාර්යාලයක් බැලිලා එතන. එතන මට කෑම හොඳට ලැහැත්ති කරලා දුන්නා කෑම දුන්නා. දවල් 12:00ට තමයි අපි කල්මුනේට ගියේ. බෙදෙන් දවල් 2:00 වෙලා. මට දැන් අර කවුද මේ ඇම්ගලුම් කර්මාන්තශාලාවේ නිලධාරී මහත්තයයි ගෙදරිනුත් කතා කරනවා. මම කිව්වා බය වෙන්න එපා මෙහෙමයි කියලා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට 2:00ට උනානේ මම එක ගිය මහත්තයාට මම කිව්වා බාණ්ඩක මහත්තයා අපි ආවේ දවල් 12:00ට දැන් 2:00ට වෙලා අන්තිම තත්පරෙත් වටිනව නේද කියලා. එහෙම ඉන්නකොට ටික වෙලාවක් යනකොට පාරට එන්නේ කිව්වා. ගියා. යනකොට ඩිපෙන්ඩර් රථයක් ඇවිත් තිබුණා. සුදු ෂර්ට් එකක් ඇඳගත්තු ලස්සන මහත්තයෙක් සුදු මහත්තයෙක් කියලා මම බදාගත්තා. අපි කොල්ලෝ සිංහලයෝ බය වෙන්න එපා. ඔයා කියන දේ 100%ක් සත්‍ය නම් ඔයා අද ලොකු සේවයක් රටට කරන්න යන්නේ කිව්වා. කොළඹ බෝම්බ පිපුරුවට අපිට මේ කිසි දෙයක් හොයාගන්න බැරි වුණාට අපි ලැජ්ජ වෙනවා කිව්වා. අපි මේ අයියේ මේ තැන් බලා ගන්න බයිසිකල් වල මේ ජීප් එකේ මකට ගිහිල්ලා එතන ඉඳලා මේ බයිසිකල් වල යන්කෝ තැන් බලා ගන්න. මං කිව්වා හා කියලා. මං කිව්වා සර් මට පළවෙනි තැන නම් හොයාගන්න ලේසි. දෙවෙනි තැන හොයාගන්න ටිකක් ප්‍රමාදයි මට පැය දෙක තුනක් දෙන්න කියලා. ඔයාලට පැය දෙක තුනක් නෙවෙයි දවස් දෙක තුනක් වුණත් දෙනවයි කිව්වා. ඊට පස්සේ එහෙම කියලා ගියා. තව නිලධාරීන් නැග්ගා. මං එක ගිය මහත්තයත් මෙහි ඉඳන් ගිය කෙනෙක් නැග්ගා. ගියා. ගිහලා හිමින් යනවා. ගිහලා පිළිරුව ගාවට තමයි ගියේ. මං එතනින් හැරලා එහෙම ගිහලා මං පාර එක්කගෙන ගියා. සමන්තුරේ ටවුන් එකට ගියා. ටවුන් එකට ගියාට පස්සේ මට දැන් හිතුවට මං පළවෙනි තැන හොයාගන්න පුළුවන් කියලා මට හොයාගන්න බැරුව ගියා. හැරිච්ච තැන මතක නැතුව ගියා. ජනාකීර්ණය කොට ඩිප් එක එහාට යනවා මෙහාට යනවා. දෙපාරක් එහාට මෙහාට ගියා. මං කිව්වා මහත්තයා මාවර ඇලගාවට එක්ක යන්නකො මං එතනින් එහාට මං හොයාගන්නම් කියලා. ඊට පස්සේ එක නිලධාරීන් ගොඩාක් වට වුණා බයිසිකල් වල මුස්ලිම් දෙමළයි. වට වෙලා මට එක මුස්ලිම් බයිසිකලයක් දුන්නා නගින්න කියලා. එයාත් එක්කලා ගියා මං කිව්වා ඒ ඇලගාවට මම එක්කයි යන්නේ කියලා. ඊට පස්සේ ආයෙ මම අර ලොකු ඇලක් තියෙනවා ඇලගාවට එක්කන් ගියා. ඇලගාවට එක්කන් ගිහිල්ලා කිව්වා මං කිව්වා මේ ඇලගාවෙන් මේ දකුණු පැත්ත පාර යන්කෝ. මේක කිලෝමීටර් 2-3ක් යරලා යන්කෝ ඉසාව්ව වම් පැත්ත නෙවෙයි දකුණු පැත්ත වෙන්න එපා. මේ පාර දිගේ ගියාම අපිට සරුවත් කඩේ හම්බ වෙයි කිව්වා. එහෙම කළා කිලෝමීටර් 2ක් විතර වගේ. යනකොට ඈත පේන මීටර් 300ක් විතර ඈතින් අර මාර ගහ. එතනම පොඩි පාලම වගේත් පේනවා සරුවත් කඩේ මට පේනවා. මං කිව්වා අන්න සර් සරුවත් කඩේ කියලා. ඔයා මාර බඩුවන්නේ කිව්වා. එහෙම කියලා එක්කෙනෙක් තව බයිසිකලයක ආවා. එයා එක්ක මෙයා මොනවද කතා කරා. මං මේ කවුද කියලා. එයා ග්‍රාම සේවකයෙක් මෙහෙ ඉන්නේ. GS කිව්වා. ඊට පස්සේ බයිසිකලේ අපි ගිහලා මං අර ගේ ගාවට එක්කන් ගියා. ඒ වම් පැත්තේ පොඩි පුටු සිටියක් වගේ තිබුණා. එතන සතස වෙලඳහලක් කියලා පස්සේ දැනගත්තා. ඒ ගේ ගාවට ගියාට නැවතුනේ නැහැ. මම මේ ගේ කියලා පේනුවට නැවතුනේ නැහැ. එතනින් කැරකිලා ආපහු පාරට ආවා. ආපහු පාරට ඇවිල්ලා මේ ඕකේ සර් කිව්වා කෝල් එකක් කරන්. එහෙම කළා මේ ඩිපෙන්ඩර් රථේ ගාවට ආවා. ඇවිල්ලා මාව බදාගත්තා සර්ලා. බදානකෝ නගිමි වයි ජීප් එකට ගියා. දැන් පළවෙනි තැනට බයිසිකලේ ගියාට මේගොල්ලෝ දෙවෙනි තැනට මේ දැන් ජීප් එකේ යන්නේ. මේ සර් පළවෙනි තැනට පෙන්නුවද ඒ කියන්නේ? පෙන්නවා. පළවෙනි තැන දැන් අඳුනගත්තානේ. එතකොට ගියේ නැහැ. ඇතුළට ගියවා නැවතුනේවත් නැහැ. ඒ පැත්ත බැලුවේවත් නැහැ. ඔකේ කිව්ව එච්චරයි. බලාගත්තානේ. ඊට පස්සේ දැන් දෙවෙනි තැනට ජීප් එකේ යන්නේ. අර ඇවිල්ලා අර මේ පිළිරුව ගාවෙන් ඇවිල්ලා අර තැනට ගියා. යනවා. මං කොහොම හිමින් යන් කියලා මම කිව්වා ඔතනින් එකපාරට හැරෙන්න කියලා. ඒ පාර තියටර් පාර කියලා හඳුනගත්තා. එතනට ගියා ටික දුරක් ගිහලා මං කිව්වා ඔතනින් වමට හැරෙන්න කියලා. හැරුණා. එතකොට මේ ජීප් එක යනකොට වටපිටේ ආයේ පාරට බහලා බලන්න ගත්තා. ඒ හරිය. ජනාකීර්ණය කොට
මං කෝ අර වමට හැල්ලා මීටර් 100 පොඩි දුරක් කියලා මං කෝ ඔතනින් නවත්තන්න කියලා. ජෑම් ගහ තියෙන තැන. නැවතුනේ නෑ කාගෙන දූවිලි අවශ්‍යකන ගියා එතනින් වාහනේ. එතකොට අර වාහන බැලුවා. එතකොට ඒ මම බඩු බා මං කෝ මෙන්න සර් ගේ කියලා. එතන නැවතුන්නේ නෑ. ඒ ගේ ඇතුලේ තිබුණා අර මේ පොඩි බඩි වෑන් එකක් තිබුණා. ඈත පේන්න ට්‍රීවිල් රථයකුත් නවත්තලා තිබුණා. ගේට්ටුව වහලා තිබුණේ. මේ ඊට පස්සේ මට කියනවා අයියෝ ඔයා මාර බඩුවක් නේ අපි අවුරුදු 8ක් මේ රාජකාරී කළා අපිට පාරක් මතක නැවම ඔයාට මාර මතක යන්නේ තියෙන්නේ කියලා මම කිව්වා සර් දෙයියෝ තමයි මාව අරන් එන්නේ කියලා මම එහෙමයි කිව්වා. එහෙම කියලා සමන්තුරේ ටවුමට ආවා. සර් දැන් කාටද කෝල් කරනවා. එහෙම ඇවිල්ලා සමන්තුරේ ටවුමට එනකොට ජීප් රථය තිබුණා පොලිසිය වල. සමන්තුරේ කල්මුනේ චවලකඩේ අම්පාරකක ජීප් ඇවිල්ලා තිබුණා. අපේ ලොකු සර් එතනකින් බැහැලා කතා කළා ඒගොල්ලෝ එක්කලා. කතා කළා අපේ ජීප් එක ඉස්සර කරමින් ගියා සමන්තුරේ ගෙදරට ආපහු. යන්න යනකොට පිටිපස්සෙන් ජීප් රථ පොලිම එනවා. ගිහලා මට කිව්වා ජීප් එකෙන් බහින්න නැතුව ඉන්න කියලා. ගිහලා ඒගොල්ලෝ බහැලා ගියා. ගිහලා විනාඩියක්වත් ගෙන ආපහු ආව මාව ගන්න. මේ එන්නකෝ අයියා යන්න කියලා එක්කන් ගියා. එක්කන් ගිහලා දැන් එතන රාජ්‍ය බුද්ධ නිලධාරීන් පිරලා ඉන්නවා. පොලිස් නිලධාරීන් ගොඩක් ඉන්නවා. මට කියනවා මේකේ නෑ කියනවනේ අයියා කිව්වා. මේ මට තේරෙන්නේ නෑ භාෂාව. ඊට පස්සේ මම එයා දැන් ඔය කියන වෙලාවෙත් එතකොට අර මාත් එක්ක ඉන්ටර්විව් කරපු මහත්තයත් හිටියද ඔබතුමා දැක්කද ඒව? ඒ අතුරු ගන්නවම අර කවුද පියදාසන් මම පොලිස් නිලධාරීන් එහෙම මතකයක් නෑ. ඊට පස්සේ මේ ජනේලෙන් ඒ ගෑනු ළමයා එක්ක කතා කරන්න අපේ නිලධාරී මේ ප්‍රාජිබුද්ධ නිලධාරී මහත්තයා. එයා මේ නෑ කියනවලු. මං කිව්වා මේ ඊට පස්සේ එයාව ඒ දොර ඇරලා එළියට අරන් සැටි පුටුවක් තිබුණා. එතන ඉඳෙව්වා. මේ පිරිමි මේ ගෑනු ළමයිගේ පොඩි ළමයි දෙන්නේ දෙපැත්තේ ඉඳගත්තා. මං හිතුවා අම්මට මෙහෙම කරදරයක් වෙනකොට ළමයි දෙන්නාට මෙහෙම එනවනේ කියන බයක් මගේ දරුවෝ ඉන්න නිසා මට එහෙම එකක් දැනුණා. ඊට පස්සේ එයා නෑ කියනවලු. ඊට පස්සේ භාෂාව පැහැදිලි කරලා දෙනා හිටියා මං කිව්වා උඹ කොහොමද නෑ කියන්නේ? මමනේ ආවල් දවසේ බඩුගෙන ආවේ. උඹ අරුම් දෙන්නට වතුර දුන්න අත හොද ගන්න මගේ අත දෙවිලා දෙනවා. මට වතුර දුන්නෙත් නෑ. මේ කාමරේටනේ බෑවේ කියන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ අයියා තමයි ආවේ. කාත්තාංකුඩිය වල නියාස් කියලා එක්කෙනෙකුට සෙරප්පු සපත්තු හදන්න මේ වැඩපොලකට බඩුයි කියලා බෑවේ රුපියල් 5000 ගානේ මාස දෙකකට දුන්නේ කිව්වා. මේ අපේ අක්කා කැමති නෑ කිව්වා දුන්නට. මේ ඊට පස්සේ අපේ රාජ්‍ය නිලධාරී මහත්තයා කරපු වැඩේ එයාට කිව්වා උට කෝල් කරන්න කියලා. කෝල් කරන්න කිව්වහම මේ යාතේ ෆෝන් එකක් නැහැ. අම්මා ගාව ෆෝන් එක තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මේ වෙපන් දෙකක් තියෙන දෙන්නෙක් මෙයත් එක්කලා යන්නේ කිව්වා ෆෝන් එක අරන් එන්න. පොලිස් නිලධාරීන් දෙන්නෙකුට කිව්වේ. ගේ වටේටම ආරක්ෂාව දැම්මා. ඉස්සරහා ගියක් තියෙන යාලා ඒකටත් ආරක්ෂාව දැම්මා. ඒ අතරේ ෆෝන් එක අරගෙන ආවා. එතකොට ඒගොල්ලන්ගේ මාමා කියලා එක්කෙනෙක් ආවා මහතෙක් කෙනෙක්. මට ඒගොල්ලන්ව පෙන්වන්න පුළුවන් මේ පත්තරවලත් ඉන්නවා. එයාට කැටිච්ච සිංහල පුළුවන්. එයා කිව්වා මම ඉස්සෙල්ලා බලන්න ඕන දෙයක් අපි මේ කුලියට දීලා තියෙන්නේ. එහෙම කිව්වා. එයාගේ තාත්තද කවදත් ආවා. ඊට පස්සේ STF එක ආවා. STF එක ඇවිල්ලා ජීප් එක රිවර්ස් කළා. රිවර්ස් කළා ඒගොල්ලෝ ලොකු ටෝච් එකක් ගෙනාවා. ටෝච් එක ගෙනලා පුටු තියලා අර කවුළුවෙන් බැලුවා. බලපුවම ඒගොල්ලෝ මොනවා හරි දකින්නේ නැති ජීප් එක තව ටිකක් රිවර්ස් කළා යකඩින් නම් ගත්තා. යකඩින් අරගෙන අර රෝලඩෝ එක කැඩුවා. ඉබ්බා කැඩුවා. කළා රෝලඩෝ එක උස්සපුවාම නිල් පාට ලොකු මේ ටෙන්ට් එකකින් වහලා තිනවා දැක්කා. ටෙන්ට් එක අයින් කරපුවාම මම එකපාරට අඳුරගත්තා මං ගෙනාව බඩු ටික නෙමෙයි කියලා. ඊට පස්සේ අර ගෑනු ළමයා කිව්වා සැරින් සැරේට සුදු පාට පොඩි වෑන් වල ඇවිල්ලා අරයි යනවායි කියලා. මොනවද? එතකොට මම රාජ්‍ය බුද්ධ නිලධාරියෙක් කිව්වා වැඩක් නෑ සෙරප්පු සපත්තු වැඩ පොකට බඩු ගෙනත් තියෙන්නේ කියලා. එතකොට මම හිතුවා මම වැඩක් නැති බඩුද මේ ගෙනත් තියෙන්නේ කියලා. එතකොටම ආරක්ෂක නිලධාරීන් කිව්වා මෙන්න බඩු කියලා බයිසිකල් බෝල හම්බුණා. බයිසිකල් බෝල ගලවන්න ගත්තා. ඊට පස්සේ සියල්ලම ගලවන්න ගන්නකොට අහු වෙනවා මරාගෙන මරන ඇඳුම් ලැප්ටොප් එකක් ඩ්‍රෝන් කැමරාවක් බෝම්බ හදන බඩු සේරම උපකරණ තිබුණේ. මේ ඉතින් හමුදා නිලධාරීන් එහෙම කිව්වා මෙතන මේ එක තැනක කිව්වා යුද්ධ තිබුණේ රටේ එක පැත්තක කිව්වා මේවා පිපුරවන අපි කොහොමද ආරක්ෂාව දාන්නේ රට පුරා. රට පුරා පිපුරවනවා. එහෙම කියලා මම කවුද කියලා අහනවා දැන් වටේට සෙනඟ පිරෙනවා ඒගොල්ලන් අයින් කළා රාජ්‍ය බුද්ධ නිලධාරීන් අහනවා මම කවුද කියලා. එතකොට අරගොල්ලෝ කිව්වා ඉන්ෆර්මේෂන් දීපිකනා කියලා මම ඊට පස්සේ STF එකෙන් මගෙන් තොරතුරු අහනවා රාජ්‍ය බුද්ධ නිලධාරීන් මගෙන් ගන්න දුන්නේ නැහැ. මීඩියා වලට ඇවිල්ලා හිටියා මීඩියා වලටත් මට කතා කරන්න දුන්නේ නැහැ. මම පස්සෙම රාජ්‍ය බුද්ධ නිලධාරීන් තියලා මීඩියා කොහොමද ඒ වෙලාවේ මේක දන්නේ? එතෙන්ට ආවා කවුරු. කොහොමද ඒකල දන්නේ? ඒක දන්නේ. ආවා මීඩියා. ඒ කියන්නේ ඔබතුමාලා ගිහලා ගොඩ වෙලාවකින් දාවේ නැත්තම් ගිහලා පොඩි වෙලාවකින්? ටික වෙලාවකින් ආවා. ගොඩ වෙලාවක් ගියේ නැහැ. ආවා එතෙන්ට මීඩියා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමා උතරින් වාහනේ නවත්තන්න නැතුව වටේ ගෙහුවේ මේ කට්ටියට පැනලා යන්න සහ මේ මෙතන වෙන කතාවක් නැතුව ඒ කියන්නේ දැන් මුල් අවස්ථාවේ ගියාම ගේ පෙන්නන තැනට එතෙන්ට ආරක්ෂාංශ කෙනෙක් නෑනේ. නෑ. ඊට පස්සේ වටේ ගිහිල්ලා නෑ ආයාවේ. පැය දෙකමාරක් මාව කල්මුනි ස්ටෑන්ඩ් එකේ එතන ගෙදර තියා ගන්නවා. එතකොට හරිනම් බලන්න යන්න ඕනේ මොන්ටිසෝරි ළමයි වුණත් හැංගිමුත්තම් කරනකොට කරන අල්ලන ඉදියක් තියෙනවනේ.
තැම් දෙකම ඒ අල්ලන්න යන අවස්ථාවේදී පොලිසියටයි STF එකටයි කියලා ඇල්ලුවා නම් පයින්නේ නැහනේ. ඔව් එතකොට එහෙම ඉඩහැරීමක් වෙන්න බැයිද? එහෙම තමයි වුනේ. මම ඒක තමයි කියන්නේ. හරි ඊට පස්සේ කියන කතාව මීඩියාත් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මීඩියා වලුත් මගෙන් අහන්න හදනවා. අරගොල්ලෝ ගන්න දෙන්නේ නැහැ. මම කිව්වා අනේ මට කරදර නැති ඉන්න දෙන්න අවශ්‍යයට තොරතුරු දීලා තියෙන කියලා. මම ඉතින් හිතන්නේ ඒ වෙලාව එහෙමනේ. මම දැන් බය වෙන්නේ ඉන්නේ. නේද? මම හිතන්නේ එහෙමයි. දැන් මේගොල්ලෝ අවංකයි කියලා මට හිතෙන්නේ. ඒ වෙලාවේ මීඩියා වලින් ෆොටෝ ගත්තේව තියෙනවද? මීඩියා වලින් ගත්තේව නෙමෙයි මම ෆෝන් එකට ගහගත්තේව තියෙනවා. මේ තිබුණා මේ මං ගෙනාවේ නැහැ මට දාන්න පුළුවන් මහතර ෆෝන් එක. ඒ ෆොටෝ තියෙනවා මේ කියන්නේ ගත්තේව තියෙනවා මේකේ. ඒව මල් ළඟ තියෙනවා. මං අහන්නේ මේ මීඩියා වල ගියාද කියලා ඒවා. එතන ඒ වෙලාවේ ඒවා. ඔබතුමා ඉන්නේ ඒවා. ඔව් ඒ වෙලාවෙම මම ඉන්නේවා. ඔව්. ඒ පත්තර වල තියෙනවා. පෙන්නන්නද? ඒ කියන්නේ ඔබතුමා එතන ඉන්න ෆොටෝ ගියා? ඔව්. ෆොටෝ පෙන්නන්න පුළුවන්ද? මේ ඔක්කොම පත්තරවල තියෙන්නේ ඔය සම්බන්ධයෙන් කියපුවනේ. ඔව් තව තියෙනවා ගොඩාක්. ඔයා මං ගැන ලියලා තිබුණා මේ අත පිච්චිච්ච කතාව මුල් දවස්වල මේ පත්තර එක. මම ඒකත් දැක්කා. ඒ සියල්ලම මම ගාව තියෙනවා මත. ඒ 2019 ඒ කාලෙමයි. ඒ දවස් දෙක තුන ඇතුළතම. ඒක තමයි ගොඩක් අය හිතන්නේ ඇත්තටම අපි පාසුකු ප්‍රකාරය සම්බන්ධයෙන් කතා කරන්න මට ඔයත් එක්කලා මේ කායක වීඩියෝ කළා දඩන්නේ ඔයත් එක්කලා මේක කරන්න ලැබෙන එක සතුටුයි. මොකද ඔයා මේ ගැන මුලින් ඉඳලම මේ ආරක්ෂක නිලධාරීන්ටත් වැඩිව දක්ෂ විදිහට මේක කරන කෙනෙක්. මොකද මේ ගොඩක් අය හිතන්නේ රයිට් මම ඔක්කොම කියන්න පෙන්නන්නම් ඔතන. මම ඒකයි කිව්වේ සායින්දමත් සිද්ධිය මන්න තු කරන කිසිම විමර්ශනයක් වැඩක් වෙන්නේ නැහැ කියලා. ඔව් ඒක තමයි දැන් මේ තියෙන්නේ මගේ ලෝරිය මහත්තයා. ගොඩක් අය හිතන් ඉන්නේ අපි පාස්කු ඉරිදා ගැන හොයන්න පටන් ගන්න දෙමි ඊයේ පෙරේදා කියලා. මම දන්නවා. මම එදා ඉඳලා මේ ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔයා තමයි මේකේ ඉන්න මේ ප්‍රධානියා මේ මම දන්නේ. මම පෙන්නන්නේ. ඔය කිසිම කෙනෙකුට බෑ මේ පෙන්නවට කමක් නැහැ නේ. කමක් නැහැ. මේ තියෙන පත්තරවල ගියපු අය සම්බන්ධයෙන් මෙතුමා මේ ඒ කාලේ ඉඳන්ම ඒ කියන්නේ මේ ඔබතුමා එක්ක වෙලා තියෙන ඔක්කොම. මේ මව්බිනේ මේ දෙන්න මේ පිටිපස්සට වෙන්නේ මම. මේ තියෙන්නේ. තව ඒ ගියා මම ගාව මේ මට පත්තර ගන්න බැරි වුණා. ඒ වගේ මේ තියෙන්නේ මෙතන බලා ගන්න පුළුවන් මේ ඉන්නවා මේ ජෙනරල් මහින්ද මුදලිගේ මහත්තයා. ඔව් ඔයා ඉන්නවා. මේ දවස්වල කතා බහට ලක් වෙන කෙනෙක්. හරි අපි තව කතා කරමු. මේ පිටුව දෙන්න පුළුවන්. මේක ඒ රාජ්‍යබුද්ධ නිලධාරියා මගෙන් ගත්තේ. ඔක මේ පිටුවත් ඒකමයි. දෙකම මේ දෙකම මහත්තයා. මම ලිව්ව කතාව තියෙනවද? ඔයා ලිව්ව එක ඇත්ති මේක මං කියනවත් දන්නේ. අර ඔයා එදාසොල ලියනනේ සහරල්ලා හැදුණු වැඩුණු තැන් කියලා. යන්නේ ඒකේ. හරි මේ තියෙන්නේ ඒවා. ඔය නේ අපි බලමු. හරි. ඔය මයෙන් මේ රාජ්‍යබුද්ධ නිලධාරියා ගත්තේ වෙන එක්කෙනෙක් කියලා ඉන්ටර්විව් එක කළා ෆෝන් එකෙන්. වෙනම් පහුදා පත්තරේ මේක ගියා. හරි අපි ආයේ කතාවට આવත් එමු දැන් ඔය හරි පස්සේ ගමු. ඔය නින්දවුරු නිවසට නෙමෙයි අනිත් නිවස. අනිත් නිවස. ඔව්. එතකොට ඊට පස්සේ උතන මීඩියා හේම ආවා. ඊට පස්සේ ආයොබතුමාව නින්දවුරු වල එතකොට දැන් සෙනග පිරෙනවා හරියට මේක පාලනය කරගන්න බෑ. ඊට පස්සේ හමුදාව ගෙන්නුවා. හමුදාවත් ගෙනලා ඔහම ඉන්න අතරේ දැන් අර කෝල් කළානේ ගෑනු ළමයි ලව්වලා. ඒ කෝල් කරලා තියෙන මාත් එක්කලා අර කල්මුණේ ඉඳලා ආපු පුද්ගලයාට. බඩු බාන්න. එයාට කෝල් කළාට පස්සේ ඒ පුද්ගලයාට කියලා දැන් කියමු. ඔව් එයා තමයි මම පස්සේ අඳුනගත්ත නියාස් කියන. ඔයා රිපෝටර් නියාස් කියන්නේ එයාට තමයි. ඔව්. ඔහු මාධ්‍යවේදියෙක් වාරඋල්ලේඛර කියන පත්තරේ කවුරු හරි මේකේ නම වැරදි නම් දෙමළ නමක් නේ ප්‍රොනවුන්ස් කරපු විදිහ වැරදි නම් කමෙන්ට් කරන්න. පත්තරේ මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කළා. ඒකේ පත්තරේ ටික විශේෂ පත්තරයක්. ඒ පත්තරේ ඒ පැත්තේ ඉන්න පරණ ජර්නලිස්ට් කෙනෙක්. එයා තනියෙන් ගහපු පත්තරය. එයා තනියම තමයි පත්තරේ ගහගෙන ගියේ print කරලා බෙදලා. ඊට ටික කාලයකට පස්සේ මේ කවුද මොකද එයාගේ නම මම දැන් කිව්වේ කල්මුණේනි මේ සෝරි මේ රිපෝටර් නියාස් මේකට සම්බන්ධ වුණා. ඊට පස්සේ අර අතරින් අයින් වුණා. රිපෝටර් නියාස් කියන්නේ මාධ්‍යවේදියෙක් වගේම පාස්කුඩා ත්‍රස්ත ප්‍රහාරය ගැන හොයපු ජාතික කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව තියෙන ඔහු යුද හමුදා බුද්ධ්‍යංශ ඔත්තුකරුවෙක්. හරි දැන් කතා කරේ. එතකොට එයා තමයි බයික් එකේ අර අප්‍රේල් 10 වෙනිදා හරිනේ? අප්‍රේල් 10 වෙනිදා අර ගෙවල් පෙන්නන්න ගියපු පුද්ගලයා. වැඩේ කියන්නේ ඉතින් එයා ගෙවල් පෙන්නන්න මේ ගියේ බයික් එකේ අන්තිමට මේකේ තොරතුරු දෙන්න ඇවිල්ලා වර යන්න උනේත් බයික් එකේ. අන්න හරි. හරි දැන් අපි එමු ඊට පස්සේ කෝල්යක් ගන්න කිව්වා. ඒ ගෑනු ළමයා කෝල් කළානේ. කෝල් කරපුවම ඒ ගෑනු ළමයාගේ අම්මා ඒක අහගෙන ඉඳලා පැත්තකට ගිහලා කෝල් කරලා රිපෝටර් නියාස් කියන පුද්ගලයාට බැනලා තියෙනවා. උඹ මොනවද මේ ගෙනත් දාලා තියෙන්නේ? මෙන්න පොලිසියෙන් ඇවිල්ලා විසඳලා බලයන් කියලා. එතකොට මුන් අවුල් වෙලාලු. එහෙම තමයි මට කිව්වේ. ඊට පස්සේ මට කියනවා එයා එනවද කියලා බලන්න මාව රාජ්‍ය බුද්ධ නිලධාරි කෙනෙක් එක්කලා දැම්මා අර මගට
පාරේ අර හැරෙන තැනට. එතන පුත් සිටිය. එතෙන්ට දැම්මා. මම එක්කව හරිනම් පොලිසිය ඇඳුමක්වත් අඳලා දාන්න තිබ්බේ. මම ඉතින් බය වුණා කමක් නැහැ වෙඩි තියලා ගියාවි කියලා මම ඕන දෙයක් වෙන්න කියලා මම ගෙදරින් ආවේ. එහෙම කරලා ඉන්නකොට මට ගෙදරින් කෝල් එනවා. මං කිව්වා මෙහෙමයි කියලා. මගෙන් ෆෝන් එක උදුරගත්තා දෙන්න මං කෝල් කරන්න කියලා අර රාජ්‍ය බුද්ධ නිලධාරියා. අරගෙන කිව්වා නෝනා බය වෙන්න එපා. මහත්තයා රට වෙනුවෙන් ලොකු සේවයක් කරමින් ඉන්නේ. මේ වගේ ස්වාමි පුරුෂයෙක්ගේ බිරිඳක් වෙන්න ලොකු වාසනාවක් කරලා තියෙනවා කියලා. එහෙම කරලා මම නෝනාගේ බය ඇරියා. එහෙම කරලා ඉන්නකොට දැන් හමුදාවෙන් පොලිසියෙන් එනවා ඉවරයක් නැතුව එතනට. අර අතෙන්ට සමන්තුරේ ගෙදරට එනවා. පාරේ. මෙයා පාරවල් කියමින් යවනවා අර මහත්තයා. ඊට පස්සේ අපේ රාජ්‍ය බුද්ධි ජීප් එකයි මෙහෙම යන අතරේ සමන්තුරේ ඒ ජීප් එකයි තවත් පොලිස් ජීප් දෙකකුයි ආවා. ඇවිල්ලා මේ මට අයියේ නගින්නයි කිව්වා. නැග්ගා. නැගලා දැන් අපව යනවා අපි අර දෙවනි ගෙදෙට්ට. මෙතන මෙහෙම යන අතරේ. දෙවනි ගෙදෙට්ට යනකොට මේ එතන පස්සේ අඳුනගත්තා නින්දවුර කියලා. එතනට ගියා. එතනට ගියාම ඒ ගෙදෙට්ටත් ගොඩ වුණා. ගොඩ වුණාම මම බඩු බාපු දවසේ හිටපු ගෑනු කෙනා හිටියා. ඒ ගෑනු කෙනාට සිංහල පුළුවන්. එයා එක්කලා අපේ රාජ්‍ය බුද්ධ නිලධාරියා කතා කරනවා. අනනකොට කොල්ලෙක් ආව බැනගෙන. ඒ කොල්ලට මේ ගහන්න හැදුවා අපේ සර්. ඌට ගහන්න එපා කියලා ඔගේ තාත්තා කෑ ගහනවා ලෙඩෙක් කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් ආව කොල්ලෙක්. ඌට ගහනකොට අමු ඒ යාළුවා කිව්වා. ඊට පස්සේ අර ගෑනු කෙනා නෑම කියනවා. මම කිව්වා ඔයා කොහොමද නෑ කියන්නේ? මමනේ අහවල් දවසේ බඩු ගෙනාවේ. මෙන්න මේ ඉස්සරහා ගෙදෙට්ටනේ බෑවේ කියන්නේ කියලා. එතකොට කිව්වා මේ මල්ලි තමයි ආවේ. ඔය ඉස්සරහා ගියා අපි රුපියල් 24000 ගානේ මාස දෙකකට කුලියට දුන්නේ කිව්වා. සෙරප්පු සපත්තු වැඩබලකට බඩු බෑවේ කිව්වා. මේ ලියාපදිංචි නොකල වෑන් එකක් තුන පොඩි බඩිය වෑන්. ඒකත් 19 වෙනිදා ඒගොල්ලෝ ගෙනාවේ කිව්වා. ඒගොල්ලන්ගේ කිව්වා ඒක. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා බොහොම කලබලෙට මේ ළමයිනුත් එක්කලා 15ක් 20ක් ගියා කිව්වා බොහොම කලබලෙට. ඒතකොට අපි තේරුම් ගත්තාර කෝල් එකෙන් තමයි මෙහෙම පැනලා ගියේ කියලා. පස්සෙත් මට ඒක කිව්වා ඒක මේ පත්තරවලත් ඒක රාජ්‍ය බුද්ධ දානේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ අර ගිය නිලධාරීන් ටික ඉන්නවනේ ජීප් දෙකේ නිලධාරී ඒගොල්ලෝ අපි ඉස්සරහා දොරෙන් ගියා ඒ ගෙදරට. ඉස්සරහා දොරෙන් යනකොට දොර බාගෙට අඩවල් කරලා ගිහින් තිබුණේ. අර කලාල වගේ පැදුරු දාලා මැද තියෙනවා පුම්බපු අර බෝම්බ බෑග් වගේ බෑග්. ඒවයි මේ තව බෝම්බ හදමින් ඉඳලා තියෙන්නේ කියලා පැහැදිලි කරගත්තා. තලප වගේ හදලා මොනවද බයිසිකල් බෝල තට්ටු අතුරමින් එතන කුස්සියට ගියාම කෑමත් උයමින් ඉඳලා තියෙනවා. එතකොට තේරුම් ගත්තා මෙතන තමයි බඩු සමන්තුරේ තැන බඩු. ගබඩාව මෙතනට බඩු ගෙනලා කෑම උයමින් කක්ක කමින් ළමයි තියාගෙන හදන්නේ කියලා තේරුම් ගත්තා. පොලිස් නිලධාරීන් අර ජීප් දෙක එතන ආරක්ෂාවට දාලා මාව එක්කගෙන ආව ආපහු සමන්තුරේට. අර ගේ ගාවට. එනකොට ජනා කිරණ සෙනඟ ගොඩාක් පිරිලා. හමුදාවෙන් එළවනවා කට්ටිය බොහොම අමාරුවෙන්. ඒකවල මාව එතෙන් එක්කනකොට මීඩියා ඔක්කොම මීඩියා වලට දෙන්න හදනවා. ඔක්කොම තෝරලා ඉවරයි. ඉසස් නිලධාරීන් මීඩියා වලට දෙන්න හදනවා. STF එක හමුදාව ඔය මේ කට්ටිය රාජ්‍ය බුද්ධි සේවයටත් අඬගම මීඩියා වලට ඒගොල්ලෝ කියේ නැහැ. ඊට පස්සේ මාව එතන හිටපු කට්ටිය බදාගත්තා. උඹ පුතේ දුටුගැමුණු රජුරෝග SIS එකයි. දැන් ගහ මුලින්ම පෙරළුවා අපිට තියෙන්නේ අතටි කපලා දාන්න විතරයි කිව්වා. එහෙම කියලා ඉවර වෙලා මීඩියා වලට ඒක දෙන්න කියලා පොලිසියට අරන් යනකොට බඩු ටික මේ පොලිස් නිරසුනකව පව ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ අපේ ජීප් එක ඉස්සර කරගෙන පොලිසිය මම දන්න හැටියට පස්සේ අඳුනගත්තේ පොලිසිය ලොකු DIG මහත්තයා කපිල ජයසේකර මහත්තයා වෙන්න ඕනේ. ඔව් මහින්ද මුදලිගේ කියන හමුදාවේ ලොකු මහත්තයයි. තව අපසස් හමුදාවේ සාමන්ත විජේසේකර අරුන් කවුද මේ ඔහොම කට්ටිය ගොඩක් විශේෂ නිලධාරීන් මම පස්සේ අඳුනගත්තේ ඒගොල්ලෝ මම තේරෙන්නේ නැහැ. සාමට ඉස්සලා පෙන්වන්න බැරුණා. ඔබ මට මේ අර ඉස්සලා පෙන්වු පත්තර අතර තියෙන පින්තූරයක මම ඉන්නවා අර මාත් එක්ක ඉන්ටර්විව් එක කරපු ප්‍රියදර්ශන හේරත් මහත්මයා ඕකේ ඉන්නවා. ආහා. ඊට පස්සේ මේ එදා හේරත් මහත්තයලවත් දන්නේ නැහැ එතන වෙච්ච සිද්ධිය මිසක් මේක උනේ කොහොමද කියන්නේ මමනේ දන්නේ සිවිල් පුද්ගලයෙක් විදියට වෙන්න වෙච්ච සිද්ධිය. ඊට පස්සේ මේ ඒ ගෙදරට මේ අපේ ජීප් එක ඉස්සර කරගෙන අර වාහන ඒගොල්ලන්ගේ කාර් ජීප් ඒවත් අරගෙන ගියා STF එකයි කොහෙද ගියේ? නින්දවුරු ගෙදරට. දැන් යන්නේ තුන්වෙනි පාරට නින්දවුරු ගෙදරට. තුන්වෙනි පාරට ගියාම ජනමාධ්‍ය වේදිනුත් ගේ ඇතුළට ගියා මමත් ගියා. ඔය කට්ටිය එක ඉන්නකොට කෝල් එකක් ආවා. කල්මුනේ බෝම්බ ගහනවා වෙඩි තියනවා කියලා. ඒක පාට STF එකයි හමුදාවයි කලබල වෙලා පැනලා ජීප් වල නැගලා යන්න ගියා තේරෙම. මගේ ආරක්ෂාවටත් එහෙ කට්ටියක් දාලා මෙයාව බලා ගන්න කියලා මට අර රාජ්‍ය බුද්ධි ඩිපෙන්ඩරි ඇතුළටලා ඉන්නකෝ එළියට බයින්න එපා කිව්වා. එතන ඉන්නකොට මට ගොඩාක් සැලකිල්ල ලැබුණා එතන ඉන්න මුස්ලිම් අයගෙන් පවා. කෑ මං කවුරු හරි කියලා ඒගොල්ලෝ හිතුවා ආරක්ෂා කරන නිසා. අපි දැන් කොළඹ කියලා ඉවරයි කියලා මේ කැඩිච්ච සිංහලෙන් කෑ ගහනවා. එහෙම කරලා ඉන්නකොට මේ අපේ බුද්ධි නිලධාරී මහත්තයා මාව ගන්න ආවා. ගොඩක් කියලා හිටියා පොලිස් නිලධාරීන් මට ප්‍රශංසා කළා. මේ එහෙම ඉන්නකොට මේ පොලිස් නිලධාරී මහත්තයා මාව එක්කගෙන යන්න ආවත් තව කට්ටියක් එක්කලා. ගියා. ගිහිල්ලා මේ යනකොට වටේම ඇඳිරි නීතිය දාලා. චවල කඩේ සමන්තුරේ කල්මනට ඇඳිරි නීතිය දාලා. කිසිම කෙනෙකුට යන්න බෑ හමුදාවෙන් පරික්ෂා කරනවා. ඊට පස්සේ එක්කගෙන ආව මාව රාජ්‍ය මොකද්ද කාර්තිව වල තියෙන කාර්යාලයට ඒගොල්ලන්. කාර්යාලෙ එතන එක්කන් ඉන්නකොට මේ
වෙඩි සද්ද නැතුව ගිහිල්ලා. ඊට පස්සේ රාජ්‍ය බුද්ධලානේ කඩාගෙන ආවා. කාර්යාලයට. ඇවිල්ලා මාව බදාගත්තා. අපි ඔක්කොම බේරුවා. ඔයා මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 30ක යුද්ධේ බේරුවා. ඔයා එක මොහොතෙන් රටේ ඇති වෙන්න ගිය යුද්ධයක් බේරුවා කියලා දැන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, කාර්යාලයතුමා, පොලිස්පතිතුමා කතා කළා. ඔයාව පිළිගන්න බලන්න ඉන්නවා කියලා මට දැන් හිතා ගන්න බෑ. මම එහෙම දෙයක් බලාපොරොත්තු ගිය කෙනෙක් නෙමෙයි. මම බයෙන් ගිය කෙනෙක්. ඉතින් මේගොල්ලෝ එහෙම කියලා මාව සිප්ප වළඳ ගන්නවා. මට ගොඩක් සැලකිලි. මේ ඔයාට කියන්න හිතිච්ච එක මැති මේක ගගා කියනවා. මේ අපිට කරගන්න බැරිච්ච දෙයක් ඔයා කරා කියලා. ඔහොම වෙලා ඉන්නකොට රෑ මට ඉන්නකොට පාන්දර ඊට පස්සේ වුණා. ඊට පස්සේ පහුවදා උදේ එතනට ගියා. එතනට ගිහින් බලපුවාම මේ ඊට පස්සේ මට එතන මම තියාගෙන ටක් ගාලා එක්කන් ඊට පස්සේ මට ෆොටෝ එහෙම පෙන්නලා ඇහුවා මේ කවුද කියලා. මෙයා අඳුරනවාද කියලා. ඒ තමයි මැරලා වැටලා ඉන්නේ නියාස්. ඔව්. T56 පපුවට තියා. මං කිව්වා මෙන්න කෝල් කරපු එකා කියලා. මූ තමයි මාත් එක්ක කල්මණේ ඉඳන් බඩු බාන්න ගෙවල් වලට ආවේ කියලා. මේ ඊට පස්සේ එහෙම කළා මාව කාර්යාලේ තියාගත්තර කාර්තු රාජබුද්ධි කාර්යාලේ තියලා ඒගොල්ලෝ ගියා මේ ආපහු නින්දවුරු ගෙදර ඒ වැඩ කටයුතු ඉවර කරන්න. අර ඒවා පරීක්ෂා කරන්න ඒවා කළා පහුදා රෑ තමයි මාව ආපහු අම්පාර කාර්යාලයට එක්කන් ආවේ. ඊට පස්සේ මගේ ලෝරිය ගෙනිච්ච ලැප්ටොප් එකක් එම වෙලා තිබුණා සමන්තුරේ ගමලාවේ තිබිලා. ඒකෙන් කිව්වා රට පුරානේ ජාලය ඇල්ලුවේ. 68 දෙනෙක් ගෙනන් තිබ්බයි කෝ ඒකේ. ඒකෙන් අර ඩ්‍රෝන කැමරා උඩ ඇල්ලලා රියාසාත් කියලා කෙනෙක් අල්ලගත්තා කිව්වා කාත්තන්කුඩි වල වෙරළ තීරේ රිල්වාන් හිටපු ගෙදර. ඒකෙන් නුවරඑළිය බ්ලැක් ෆූල් කඳවුර ඇල්ලුවයි කිව්වා. හම්බන්තොට කඳුරක් ඇල්ලුවයි කිව්වා. අර බයික් කතාව එතකොට. බයික් කතාව මේ වෙලාවෙම දුවගෙන ආවනේ රාජ්‍ය බුද්ධි කාර්යාලයට කට්ටිය. දුවගෙන ආපු ගමන්. ඒ කියන්නේ නින්දවුරු ගෙදර ඉඳලා රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලයට කියන්නේ. ඔව්. එතකොට සයින්ද මර්ධ සිද්ධිය ඉවර වෙලා ඒ එක්කම දුවගෙන ආව කට්ටිය සේරම කලබලෙන් ආව කාර්යාලය. එතකොට කට්ටිය කතා වුණා බයික් එකක් පැන්න ලයිට් නිමාගෙන කරුවලේ කිව්වා. ගෑනු කෙනෙක්ද පිරිමිද දැකලා නැහැ. කඩාගෙන ගියා. තව ත්‍රිවිල් රථයක් ආවා කිව්වා අනනතක. ඒ එනකොට ඒ ත්‍රිවිල් රථය හිටපු කෙනෙකුට වෙඩි දීලා ගෑනු කෙනෙක් මැරුණා කිව්වා. බයික් එකක් ගියායි කිව්වා. ඔය බයික් එක ගියා කියන කතාව ඔබතුමා මීට කලින් කොහෙද කියලා තියෙනවා? හැම තැනටම කියලා තියෙනවා. ඒක අර මේ මම අර පොලිස් නිලධාරියා ඉන්නේ එතෙන්ට ගියේ. එයාත් කියනවා ඒක. එයාගේ නම්බරේ මම දැන් දෙන්නම් ඔන්න අහලා බලන්න. හරි ඔන්න. හරි. හරි. එතකොට ඒගොල්ලෝ එතන එහෙන් දකපුවානේ. දකපුවා. ඒ කියන්නේ බයික් එකක් ගියා. ගියා. එතකොට තාම හොයාගෙන නැහැ බයික් එක ගියේ. ඒ බයික් එක ගියාට එතකොට ඇඳින් නිදි දැම්ම වටේටම. කාගේ හරි උදව්වක් තියෙනවනේ යාට පැනලා යන්න. තුවා එක්කයා තුවාල පිටින් යන්න ඕනේ. එතන මං ගියානේ පස්සෙත් මං ගියා. ඒ කියන්නේ පොලිසියට කට උත්තර දෙද කියලා තියෙනවද? බයික් එකේ කතාව? CID එකෙන් මයෙන් ගත්තේ දැන් ඕක සිද්ධිය වෙලා පහුවදා මට දවස් කිහිපයකින් තුන්වෙනිදා CID එකට ගියානේ. එතකොට හේරත් මහත් කවුද බුද්ධිනිලධාරියා මට කිව්වා තව ලෝරියක් ගිහින් තියෙන සමන්ත මේ සරික්ක මුල්ලේ ගෙදර ඉඳන් පානදුරේ එයා ගිහින් තියෙන අප්‍රේල් 20 වෙනිදා. ඒ 20 වෙනිදා ගිය කෙනත් එනවයි කිව්වා. එතන තව කතන්දරයක් තියෙනවා මම හතරට පස්සේ කියන්නම්. එයා දැනුම් දීලා තියෙනවා යනකොට එයාගේ කකුලට බයිසිකල් බෝල විසිකලා ඒ 20 වෙනිදා 21 වෙනි පුපුරන්නේ. ඒක මට කිව්වේ රාජ්‍ය බුද්ධි නිලධාරියා මාව මෙහිනම් ගියේ කෙනා. එයා මට නින්දවුරුගෙදී හම්බ වෙලා තියෙනවා. හම්බ වෙලා එයා මේ හිතේ රාජ්‍ය බුද්ධි නිලධාරියා කතා කරලා තියෙන මං විදියට රඟපාලා තියෙන්නේ. ඒකෝල අර ඩ්‍රයිවර් මමයි එයයි ඩ්‍රයිවර්ලා දෙන විදිහට තමයි කතා කරලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරියා එතන ඇඳලා යාව. එයා කියලා තියෙනවා මම 20 වෙනිදාවේ මෙහෙම කකුල වැදිලා බයිසිකල් බෝලේ තික්ුණා. මම ගිහලා පොලිසියට කිව්වා යන ගමන්ම ඇක්ෂන් එකක් කරන්නේ නැහැ කියලා. පස්සේ එයන් මට එයාව අත්අඩංගුවට ගත්තා. එයා ඉදිරිපත් වෙලා නැති නිසා හරි. ඒනට එයා මට CID එකේ හම්බ වුණේ නැහැ. නේ ඊට පස්සේ මේ CID එකෙන් මගෙන් ගත්තේ පිටු 6යි. ඔය අල්ලා දෙන ඒවා කිසි දෙයක් ගත්තේ නැහැ. සමන්තුරේ ඉඳලා අතෙන්ට බඩු ගෙනින කටුව පිටේ ඉඳන් සමන්තුරේට බඩු ගෙනින පොඩ්ඩ විතරයි ගත්තේ. මට ඉතින් ඕක සැකයි. ඒක නිසා තමයි දිගින් දිගටම මේක තොරතුරු දෙන්න හැමතැනටම ගියේ. ඊට පස්සේ ත්‍රස්ත විමර්ශනයකටත් ගියා. ඒක නෑ හැබැයි ගත්තා සෑහෙන්න 9 වෙනි මාසේ. ඊට පස්සේ කොමිසාර පාර්ලිමේන්තු කොමිෂන් සභාවට මාව කැඳෙවෙත් නෑ. පාර්ලිමේන්තු නෑ මොකද අර කාර්ය සභාවට තේරීම් කාර්ය සභාවට ඒකට කැඳෙවෙත් නෑ. සෝරි විශේෂ කාර්ය සභාව. ඔව් දැන් රාජ්‍ය බුද්ධි නිලධාරීන් මගේ ගෙදරට එනවා මට කී හරි දීලා එනවා කාටවත් කියන්න එපායි කියලා. මාධ්‍යයට කියන්නත් එපාලු මම මගේ ආරක්ෂාවට නම් මට තේරෙනවා මේ ආරක්ෂාවට සංගයන්නේ කියලා. ඒකට මට තේරෙනවා මේක කියන්න එපා කියන වෙන දෙයක් කියලා. පොලිසිය මං කිව්වා මගේ ආරක්ෂාවට පොලිසිය පැමිණිල්ලක් දාන්නද. එහෙම නැත්නම් පොලිස් පුත්මාට ලියුමක් දාන්නද. ඒ කිසි දෙයක් කරන්න එපාලු. මට දැන් හයර් යන්න දෙයක්වත් නැහැ බයයි. ගෙදර ඉන්න බයයි. මේ ඉතින් ඔය වගේ මේ පොලිසියට කියන්න එපා කිව්වම මට සැක හිතුණා. දැන් මාස 3ක් යනකනුත් මාව එළියට එන්නේ නැහැ. ඒ වෙලාවේ පර පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇඟීමට ලක් වුණා. එච්චර එකේ මාව මගේ මට ආරක්ෂාවක්වත් අඩු ගන්න දෙන්න එපාය. ඇයි මේ කියලා සැක හිතුණා. පීඩාවටපත් වුණා. ඊට පස්සේ තමයි මම මේ මාධ්‍යයට මේක දෙන්න ඉදිරිපත් වුණේ. මාධ්‍යයට දුන්නාට පස්සේ තමයි ලංකා ඉතිහාසයේ දෙන වැඩිම තෑගි මුදල කියලා පොලිසියෙන් දෙන ලක්ෂ 50ක තෑගි මුදල දෙන්න තීරණය කළේ. එතකොට පාස්කු විද්‍යා කමිෂන් සභාවට ඔබතුමා ගියා. ඔව් පාස්කු විද්‍යා කමිෂන් සභාවට එන්න කියලා මට දැනුම් දුන්නා. ඒකේ පොලිස් ඒකකයට ගියා. මේ 2020 ජනවාරි 20 21 22 20 21 23 29. ওই දවස් 4 ගියා.
එහෙ ගිහිල්ලා දුන්නාම සාක්ෂි කිව්වා මගේ සාක්ෂිය කිව්වා දැනට තියෙන දීර්ඝ කට උත්තරේ. ඒ කට උත්තරේ එතකදී මට හම්බුණා බයික් එකේ කතාව කිව්වද? ඒවා කියලා තියෙන ඔක්කොම. ඒ හැමදේම කිව්වා. එතකොට මම ඒවා කිව්වා. එතකොට දැන් මම අර ඔය දැන් ඔය කිව්ව අර ඔය 20 වෙනිදා කතන්දරේ ඒකත් කිව්වා. ඒකට ඒගොල්ලෝ ආපහු මට කතා කරලා විශේෂයෙන් ඇහුවා. ඒ පානදුරේ ගෙදර යාර බාර දීලා තියෙන කියලා. ඒ නිලධාරියවවත් අඩු ගානේ කැඳෙන්නේ නැහැ බුද්ධයන්සේ. තව වෙනකන් කැඳවලා නැහැ. කැඳෙන්නේ නැහැ. කොමිසමට කැඳෙන්නේ නැහැ. කැඳෙන්නේ නැහැ. කොමිසමට නෙවෙයි පොලිසිය ප්‍රකාශයක් ගන්නවක් කැඳවලා නැහැ කිසිම දැනකට. ඔව්. ඊට පස්සේ මම මේ ඒ කොමිෂන් එකේ පොලිසිය එකේ ඉන්නකොට මට CID එකෙන් කතා කළා. කතා කරලා මට ලියුමක් ගෙනත් දුන්නා සමන්තුරේ යන්න ලැහැත්තියෙන්න කියලා මේ බඩු ගියේ ගමන් මාර්ගයේ අඳුන ගන්න තියෙනවා කියලා. දැන් 2019 අප්‍රේල් 26 මම අල්ලා දෙන්නේ. දැන් මේ යන්න කතා කරන්නේ 2020 දෙවෙනි මාසේ පස්සෙන්ද. එතකොට දැන් මාස කීයක් ගිහිලාද බලන්නකෝ. මාස අවුරුද්දකට කිට්ටු වෙනවා. ඒ කොමිෂන් සභාව ගියපු වෙලේ නේද? කොමිෂන් සභාව ගියපු වෙලේ. අවුරුද්දකට විතර පස්සේ. එතකොට තැන් වලට ගියාම යනකොට ගෙව කඩවල් වහලා ගිහිල්ලා එහෙම ඒ තෙල් ගහපු තැන ගිරුල්ලේ කඩේ ඒ ඔක්කොම කොයිද අර හබරන වහලා ගිහිල්ලා. හරි. දැන් ඊට පස්සේ ඔබතුමා නැවත වතාවක් 2022 මාර්තු මාසයේ ඉඳන් අප්‍රේල් 4 වෙනකන් ගිහිල්ලා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට දීර්ඝ ප්‍රකාශයක් දුන්නා නේද? පිටු 97ක ප්‍රකාශයක් දුන්නා. පිටු 94 ප්‍රකාශයක් 97ක 97. ඒක දුන්නෙත් මට දැන් මේක දරාගෙන ඉන්න බෑ. මම හැමෝටම කියලා මේක විමර්ශනය කරන්න එක කවුරුත් ගණන් ගන්න නැහැ. ඊට පස්සේ මට බැරිම තැන එතකොට ආණ්ඩුව තිබුණේ කවුද ආරක්ෂක ඇමති සරත් වීරසේකර මැතිතුමා. රාජ්‍යාර. එයා හම්බෙන්න දවස් දෙකක් ගියා හම්බ වුණේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි දවසේ ගියා. තුන්වෙනි දවසේ ලේකම් හම්බ වුණේ. ලේකම් හම්බුනාම කිව්වා මෙයාව අපි ආරක්ෂා ගන්න ඕනේ කියලා කවුද මේ පොලිස් ලොකු නිලධාරි මහත්තයෙක් ළඟට දැම්මම ආව. දාලා ගිහලා එතන එයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් එතකොට. ඊට පස්සේ එයා දැම්ම තව කෙනෙක් ගාවට. එයා බලපුවම අර DIG පාලිත සිරිවර්ධන සර් කෙනෙක් කෙනා. එයා තමයි මාවනැල්ල බුදු පිළිම සිද්ධ වෙලා ඒ පැත්ත බාර ඉඳලා තියෙන්නේ. එයා ඊට පස්සේ මේ කතා කළා CID එකේ ප්‍රධානියට. එතකොට DIG තිලකරත්න මහත්තයා මම හිතන්නේ. එයාට කතා මට එතෙන්ට යන්න කිව්වා ගියා. එයා DIG තිලකරත්න මහත්තයා කිව්වා ඔයා මාසයක් හරි කමක් නැහැ නැවතිලා ඉඳලා අකුරක් නෑර වගේ තියලා දෙන්න කිව්වා. ඒ අනුව තමයි මම 11 වෙනිදා ගියේ 13 වෙනිදා ඉඳලා සෙනසුරාදා ඉරිදා දවසක් ආපු නිසා 13 වෙනිදා ඉඳලා දවස් 13ක් නෑ මාත් 13 වෙනිදා ඉඳලා අප්‍රේල් 4 වෙනකන් දවස් 13ක් මම දුන්න ප්‍රකාශ. ඒ පිටු 97ක් මෙඩු 97ක් වෙනකන් දුන්න ප්‍රකාශ වලින් 2022 අප්‍රේල් 4 වෙනිදා ප්‍රකාශ දෙල ඉවරයිනේ. ඉවරයි. මොකද උනේ ඊට පස්සේ? ඊට පස්සේ මම මේකට උත්තරයක් නැති නිසා මේ ඇහුවා මම ප්‍රකාශ දීපු නිලධාරියගෙන් ඇහුවා මොකක්ද කියලා. එතකොට කිව්වා සාන්තලා මහත්තයා ඒක අපෙන් අරන් ගියා 12 දෙනෙක්ගෙන් මේ කණ්ඩායමක් දැම්මයි කෝ ඒක විමර්ශනය කරන්න. ඊට පස්සේ මට කිසිම උත්තරයක් නැහැ. ඒ මහත්තයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. මම තාම වෙනකන් ගන්න ඒ නම්බරේ වැඩ කරන්නේත් නැහැ. මට දැනගන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. මම හිතන්නේ මේ වීඩියෝ එක බලනවා නම් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ කවුරු හරි දැන් පුළුවන් මෙතුමා දුන්න පිටු 97ක ප්‍රකාශය අරගෙන බලන්න 2022 අප්‍රේල් මාසේ 4 වෙනිදා ප්‍රකාශය දෙල ඉවර වෙන්නේ. එදා ඉඳන් මේ වෙනකන් ගත්තු ක්‍රියාමාර්ග මොනවද කියලා හොයලා බලන්න පුළුවන්. ක්‍රියාමාර්ගය කරන්නේ නැත්නම් වර්තමාන විමර්ශනයට අදාළව ඒ ප්‍රකාශය දායක කරගන්න හැකියාව තියෙනවා. දැන් මොකද හිතෙන්නේ ඇත්තටම? දැන් මම දැක්ක ඔබතුමා ඇත්තටම මේ කියලා සමහර මේ වීඩියෝ වල චමුත්තත් එක්ක සමහරත් එක්ක කරපු ඉන්ටර්විව් වල මම දැක්ක ඔබතුමා කියලා තිබ්බා. මේක ඔබතුමා දැන් 25 වෙනිදා තමයි කියන්නේ. 25 වෙනිදා උදේ මම කියන්නේ මේ නිලධාරියා. ඔව් ඊට පස්සේ අම්පාරත් එක්ක සම්බන්ධ වෙනවා 25 දවල් වෙද්දී. ඔව්. එහෙම වෙලා අන්තිමට බස් එකේ ගෙන්නගෙන බයික් වල ගිහිල්ලා තමයි අන්තිමට ගිහිල්ලා මේ වෙන්නේ. එතකොට ඔබතුමා හිතන්නේ ඒ ක්‍රියාවලිය උදව්වක් වුණාද කට්ටියට පැනලා යන්න මේක හිතාමතා කරපු මම මේ ප්‍රශ්නය ඔබතුමා මේක පිටරෙන් කතා කරලා තියෙන හින්දා මොකක්ද අතරම හිතන්නේ? මට හිතෙන්නේ මා තොරතුරු දුන්න නම් 95%ක් නම් මගේ තොරතුර මාව ඒ වෙලාවේ ශනිකව අරන් යන්න තිබ්බා 25 වෙනිදා රෑම. අරන් යන පහුවදා උදේ ඒ නිවාස වටලලා සියල්ලම අත්අඩංගුවට ගන්න තිබුණා. ඒ කිසිම දෙයක් කළේ නැහැ. පහුවදා බස් එකේ අරන් යන්නේ ප්‍රමාද වෙලා. ඒ ගිහිල්ලා පැය දෙකමාරක් ප්‍රමාද කරනවා. ඒ ගිහිල්ලා මේ පොලිසියයි රාජ්‍ය බුද්ධ සේවයයි පොලිසියයි මේ පොලිස් විශේෂ කාර්ය බලකාය හමුදාට එකතු වෙලා මේ මෙහෙම කරන්න තිබුණා. අවුරුදු 30ක යුද්ධයක් කරපු ආරක්ෂකංශයක්. රාජ්‍ය බුද්ධ සේවය ඒගොල්ලන්ව දැනුවත් කරන්නේ නැහැ මේක. ඒක STF එකට දැනුම් දුන්නා නම් ඒක ඔය සියල්ල නිවැරදි විදිහට කරන්න තිබුණා. මම හිතන හැටියට. ඒක නොකරපු නිසා
අර එක තැනක් අල්ලලා සමන්තුරේ තැන අල්ලලා ආයෙ නින්දව ගෙදෙට්ට යනවා අර කට්ටිය කියලා. එතකොට අරගොල්ලෝ අර දුරකථනක් දෙනවා. ඔයා මෙවන් පයින්නවා සයින්ද මර්තු ගෙදෙට්ට. නැතු සයින්ද මර්තු ගෙදෙට්ට කවුරුත් හිටපු ගියන්නේ නෙමෙයි. මේගොල්ලෝ පැනලා කලින් දවසේ ගිහිල්ලා ඒගොල්ලෝ කලින් දවසේ ගිහිල්ලා ඔතෙන් ඇවිල්ලා තිබ්බේ. ඇවිල්ලා තිබුණා. එන් සයින්ද මර්තු ගෙදර කලින් දවසේ ගිහිල්ලා ඒගොල්ලෝ බඩු තියලා තමයි එතෙන් ඇවිල්ලා තිබ්බේ. ඔව් ඒ වෙලාවෙ හිටලා නෑ ඒ වෙලාව අතනින් පැන. ඔව්. ඊට පස්සේ කලබලයට ආව. ගෙදර හොයලා දුන්නා කියන කෙනා තමයි ඇත්තටම අර ට්‍රිවිල් එකේදී වෙඩි තියලා මරන්නේ. මරන්නේ. ආයාද? ඔව්. ඒ කාන්තාව. හරි. ඒකත් පොඩ්ඩක් සැක සහිත සිද්ධියක්. ඊට පස්සේ කොහොම හරි ඒ පයින් නැතුව පන පිටින් අල්ලගන්න තිබුණා කීප දෙනෙක්. මම ඒත් ඇහුවා ඇයි මහත්තයා කෝල් කළේ? ඇයි එක පැන ගෙවල් දෙකට එකපාර පැන්නේ නැත්තේ කියලා. එහෙම වුණා නම් අයියේ නින්දවර්ගයේ ඇතුළේදී අපිත් එක්කම බ්ලාස්ට් කරගන්න කිව්වා. එහෙම කිව්වා. ඔව්. ඒ කියන්නේ පැනලා යන්න ඉඩ දුන්නා වගේ ඉතින්. මම කියන්නේ උන්ට පැනලා සයින්ද මර්තු ගෙදරදී මේ සිය දෙවියන් අසා ගන්න අවස්ථාව ලැබුණා. සාක්ෂි සියල්ල ඉවර ලෝකයට රහසක් වෙමින් යට ගියා කියන එක තමයි මම කියන්නේ. හරි. බයික් එකේ පැනලා ගියේ කවුරු කියලාද හිතන්නේ? බයික් එකේ පැනලා ගියේ ඉතින් දැන් දැන් බයික් එකේ පැනලා ගියේ මෙහෙමනේ වෙලා තියෙන්නේ. ඔය කට්ටිය සයින්ද මතු ගෙදරට අරන් ඇවිත් තියෙනවා රිපෝටර් නියාස් කියන එක නයි කල්මුනේ සියාම් කියන පුද්ගලයයි. මේ ඉන්නවා යා. නියාස් සියාම්ව අල්ල ගන්නවා මේගොල්ලෝ මට ඔක්කොම මේගොල්ලෝ කියනවා. සියාම්ව අල්ල ගන්නවා ඒ ආසන්න දැන් ඔය සිද්ධියෙන් සයින්ද මතු සිද්ධියෙන් පස්සේ මේ කවුද රිපෝටර් නියාස්ගේ ෆෝන් එක දීර්ඝ ලෙස පරීක්ෂා කරනකොට සියාම් එක ගොඩක් වෙලා කතා බහ කරලා දෙනවා. සියාම් කල්මුනේ ටවුන් එකේ එළවලු විකුණගෙන ඉඳලා තියෙන්නේ. සියාම්ව අරගෙන ආවිල්ලා ගහලා තොරතුරු අරගන්න කොට සියාම් කියලා තියෙනවා ඒ සියාම්ලාගේ බිරිඳගේ ගෙදර තමයි ඉඳලා තියෙන්නේ පානමුනේ නියාසි පෙරෝසයි සාරයි ඉඳලා තියෙන්නේ ඊට පස්සේ තමයි ඔය කල්මුනේ සියාම් තමයි බයික් එකේ ඉස්සරහින් පාර බලමින් අර වෑන් එකට ආරක්ෂාව දීලා තියෙන්නේ එහෙම කියලා තියෙනවා එතකොට සියාම්ගෙනුත් දැනගන්න පුළුවන් සාරට මොකද උනේ කියලා සාර එතන හිටියද නැද්දවත් කියලා අඩු ගානේ සියාම් කියලා තියෙන්නේ සියාම් මේ ගෙදරට ගියේ නැහැ සාර එතන හිටියා කියලා කියනවා එයා ඔය පාලම් ළඟින් හැරලා ආපහුව මේගොල්ලෝත් ගියා කියලා තමයි කියන්නේ 26 වෙනිදා එයා කියලා තියන්නේ ඒක බයි යතුරු පැදි දෙකක් ඒ පැත්තට ගියා කියන්න තොරතුරු තිබුණා හැබැයි ඒ යතුරු පැදි එතන තිබිලා හම්බුනේ ඔව් දැන් යතුරු පැදි දෙකක් ගියා කියන්නේ දැන් පැනලා ගියානේ අනිවාර්යෙන්ම පැනලා ගින් තිනා එක ඒක යතුරු පැදියක් ගිනි ගත්තානේ ගේ ඇතුලේ අනිත් යතුරු පැදිය පැනලා ගියා එතකොට පැනලා යන්න නම් එතනින් ආරසකංශයෙන් උදව් තියෙන්න ඕනේ නැත්තම් බෑ අඳින්නීති දැන් මම කිසිම කෙනෙකුට යන්න බෑ දැන් පුදුම හොඳටම දන්නවනේ දැන් අපි සිද්ධිය වෙලා සතකින් විතර ඒ පැත්තට ගියානේ ඔව් එතකොට ඔබතුමාට පියුමි ෆොන්සේක කතා කරලා ඉන්ටර්වියු එකකුත් ගත්තා. එතකොට පියුමි මමයි බිඟුන් මේනකයි තමයි එතෙන්ද ගියේ. එතකොට අපි ගියා කියලා ඔබතුමා හොඳට දන්නවා. එතකොට පළවෙනි පාර අපි ගියපු වෙලේම ප්‍රියදර්ශන හේරත් අපිට ඇඳලා පෙන්නුවා බයික් එක ගියේ මේ පැත්තට. එතකොට මැප් එක ඇඳලා පෙන්නුවා. අර මම වීඩියෝ එකේ දැම්මා මං හිතන්නේ. එතකොට එදා ඉඳන් අද වෙනකන් තියෙන අද වෙනකන් දැන් විමර්ශන 8ක් වෙලා තියෙනවා. අද වෙනකන් බයික් එකේ ගියේ කවුද කියලා හොයාගෙන නැහැ. හොයලත් නැහැ. හොයාගෙනත් නැහැ. ඔව් මම හැමදාම කියන දෙයක් ඒක බයික් එකේ කෙනෙක් ගියා කියන එක. ඉතින් ඔය පැනලා තියෙන සාරා වෙන්න එපා වෙන කවුරුත් වෙන්න තියන්නේ නෑනේ. හරි. ඔව්. ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිව්වොත් එහෙම දැන් ඇත්තටම මේ ඔබතුමා ලොකු දායකත්වයක් ඉතින් දුන්නා. එතකොට ඔබතුමා විශ්වාස කරනවද ආරක්ෂාව ප්‍රමාණවත් කියලා? නෑ. මට ආරක්ෂාවක් නෑ. මට තෑගි දුන්න තමයි ලංකා ඉතිහාසයේ පොලිසියෙන් දෙන වැඩිම තෑගි මුදල කියලා. ඒ වුණාට මගේ ආරක්ෂාව ගැන සොයා බැලුවේ නෑ. ඊට පස්සේ අර හිටපු කතානායක එතකොට කරු ජයසිරි මහත්තයා එයා පොලිස්පතිතුමාට කියලා ආරක්ෂාව දානවා කියලා ඊට පස්සේ ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා මේ පොලිස් නිලධාරීන් ඇවිල්ලා මේ ඊට පස්සේ මට ආපහු නිට්ටඹි පොලිසියට එන්නයි කිව්වා. ගියා මට කිව්වා ඔයාලට දෙන්නෙක් ගෙදර නවත්තන්න දාලා තියෙනවා මේ කෙනෙක් වාහනේ යනකොට දෙනවයි කිව්වා. ගෙදර කුටියක් හදන්න වෙනවා කිව්වා. මම කිව්වා ඉතින් ඇමති කෙනෙක් නෙමෙයිනේ කියලා. ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා පොතක් දැම්මා. ඒ පොත අස්සම් කරමින් ගියා. අස්සම් කරමින් ගියා. ඒක දිනපතා දවසට දෙතුන් වතාවක් ඇවිල්ලා අස්සම් කළා. අස්සම් කරමින් ගිහලා ඊට පස්සේ මේ ජනාධිපති කොමිෂන් සභාවට ගියානේ. ජනාධිපති කොමිෂන් සභාවේ නියෝග කළා වින්දිතෙන්නා සාක්ෂිකරණ ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට මොහුට ලබා යුතු ආරක්ෂාව වරප්‍රසාද සියල්ල ලබා දෙන්න කියලා. ඒගොල්ලොත් ඇවිල්ලා අර පොත වැඩේ කරන එක විතරම තමයි කළේ. මගෙන් ප්‍රකාශ ගත්ත යම කළා. මේ ඒව තමයි මේ ඒගොල්ලොත් කළේ. මට කියනවා මේ මම ආරක්ෂාව එපා කිව්වලු. මම කමගේ එපා කියලා නෑ කියලා. මිනිසුරු ජනද්ද සිල්වා මහත්මයා ආරක්ෂාව සම්බන්ධව ඔබතුමාට දීලා තියෙන නියෝගය මම කියවන්නම්. සාක්ෂිකරු විසින් ලබා දුන් සාක්ෂි සලකා බැලීමෙන් පසු ඔහු විසින් ලබා දී ඇති සාක්ෂි හේතුවෙන් ඔහුට යම් අනතුරක් සිදු වීමට යම් අවකාශයක් ඇති බවට කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරන හේයින් 2015 වංග 4 දන අපරාධික වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 25 4 වගන්තිය ප්‍රකාරව ඔහුට හිමි යුතු සියලු අයිතීන් සහ වරප්‍රසාදයන් ලබා දෙන ලෙසට අපරාධික වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත කොමිෂන් සභාව නියෝග කරලා තියෙනවා. මේ කරනවා කියලා විනිසුරු ජනද්ද සිල්වා මහත්මයා දැනටමත් නියෝග කරලා දෙනවා. මේ නියෝග කරන්නේ 2020. ඔව්.
ඔබතුමා 2020 සාක්කි දුන්නේ. එතකොට අද වෙනකන් ඔබතුමා කියන විදිහට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. නෑ. ඔබතුමා අනිත් වීඩියෝ වල කියනවත් මම දැක්ක ප්‍රමාණවත් ආරක්ෂාවක් නැහැ කියලා. එතකොට මේක දැන් අපි දන්නා දැන් අපි පුද්ගලික විශ්වාස ඔබතුමා මන් දන්නේ නැහැ. අපි පුද්ගලික විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් හිටියා. ඒ මුස්ලිම් අන්තවාදීන්ව ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කරන්න වෙනත් වැඩපිළිවෙලක් ගියා. ඒකේ පාසුක ප්‍රහාරය පිපුරුවා. එතකොට එකක් ඔය බෝම්බ ඔබතුමා බෝම්බ අල්ලලා දීපු දැන් ඔය ඕක නිසා බෝම්බ වුණානේ. ඒක නිසා මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා නම් ඒගොල්ලෝ ඔබතුමත් එක්ක තරහ වෙන්නත් පුළුවන්. මේ මුස්ලිම් අන්තවාදීන් ත්‍රස්තවාදීන් කරන්න වෙනත් බුද්ධි මෙහෙයුමක් හෝ වෙනත් මෙහෙයුමක් තිබ්බනම් ඒගොල්ලොත් ඔබතුමත් එක්ක තරහ වෙන්න පුළුවන්. ඉතින් එතකොට රාජ්‍යයේ වගකීම තමයි ඔබතුමාව ආරක්ෂා කරන එක. ඉතින් අපි මේක ඉල්ලනවා ඇත්තටම මහජන ආරක්ෂා අමාත්‍යාංශයෙන් ආරක්ෂා අමාත්‍යාංශයෙන් මෙතුමාගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන රුපියල් 50,000ක් දීලා දුන්නා කියලා මේ කියන වැඩේ මේ වෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රධානම දෙයක්. ඊළඟට මම ඔබතුමාගේ මම මේ රවි සෙනරත් මහත්තයා සානිය විසේකර මහත්තයා මේ රජයේ ආපු ගාම ගිහලා ලිපි ඔක්කොම බාර දුන්නා. බාර දුන්නාට තාම මොකුත් ලැබුණේ නැහැ. ජනාධිපති ලේකම්ත් කතා කළා මට. ඉවර ගන්නවයි කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ වින්දිතයන් ආරක්ෂා කිරීම අධිකාරියේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නවා අපි නිතරම වීඩියෝ වල කතා කරන ඔබතුමා දැකලා තියෙන්නේ මාතර ටෝචර් වික්ටිම් කෙනෙක් ඉන්නවා. එයාටත් එහෙමයි. ඒ කියන්නේ කොච්චර කිව්වත් ආරක්ෂාව කියන එක ගැන හිතන්නේ ඊළඟට හිතන්නේ මිනිසුන්ගේ ආරක්ෂාව කියන්නේ පොලිසියෙන් දෙන්නේ දෙපැත්තෙන් දාන එක විතරක් කියලා. ඉතින් ආර්ථික ආරක්ෂාව මිනිසුන්ගේ වෙන යන තැන්වල නිදහස ඒ දේවල් බැලින්නේ නැහැ. ඉතින් ඒවා සෑහෙන වෙනස් වෙන්න ඕන දේවල්. මම පොඩ්ඩක් කියන්නම් මේ ඔබතුමාට ආරක්ෂාව දෙන්න කියලා නියෝග කරනවානේ. කළාට පස්සේ ඔබතුමා තව දෙයක් කියන්න ඕන කියලා දෙයක් කියනවා. දේ කියපු දෙයි මම කොටසක් විතරක් කියන්නම්. ඔබතුමා කියනවා ඒ වගේ මට මේ තොරතුරු ලබා දෙන්න මහා විශාල සේවයක් කළ ඇඟලුම් කල්මාන්ත්‍රාලයේ මහත්තුරු 3 දෙනා. ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශයේ මීගමුවේ මහත්තයා. ඔය කිසිම ඇගීමකට ඒගොල්ලෝ ලක් වෙලා නැහැ. මට හරිම කනගාටුවෙන් ඉන්නේ ඒ ගැන කියලා කියනවා. ඔබතුමා කියලා තියෙනවා. එතකොට අපි දන්න විදිහට අද වෙනකන් ඒගොල්ලෝ ඇගීමට ලක් වෙලා නැහැ. නෑ. එතකොට ඇත්තටම රාජ්‍ය බුද්ධි සේවයේ ඔබතුමා දෙන්නේ තොරතුරු වෙන කෙනෙකුට මීගමුවේ. ඔවුන් ඇගීමකට ලක් වෙලා නැහැ. කොහෙවත් ඉන්න අය ඒකේ ක්‍රෙඩිට් එක අරගෙන තියෙනවා. එතකොට ඒවත් ඇත්තටම හරිනම් දැන් වෙන්න ඕන දේවල්. ඉතින් අපි ඒව බලා අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතේන්ට සාධාරණයක් ඉෂ්ටෙන්ට මේ කරන පරීක්ෂණ වලට මාගේ තොරතුරත් යම් හේකින් හරි වැදගත් වෙනවා නම් ඒවා කරලා නිවැරදිම හරිම විසඳුම මේ වින්දිතෙන් වෙනුවෙන් ලබා දෙන්න කියන එක තමයි මම කියන්නේ. මගේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් බලන්න කියලා මම තෙසෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඔව්. එතකොට පළවෙනි කාරණේ තමයි ඔබතුමාගේ පිටු 97ක කට උත්තරයක් තියෙනවා. අපරාධ පරිණත 2022 කරපුවා. එතකොට 2022 කැමැත්තෙන් මං ගිහිල්ලා මගේ වැඩ පාඩු කරගෙන මං ගිහිල්ලා ඒක ලබලා දුන්නේ. 2022 කට උත්තරේ එතකොට විමර්ශනයට ලක් කරලා නැහැ අද වෙනකම් බැලුවල්මට පේන්නේ ඒක. එතකොට ඇත්තටම ඔය ඒ කාලේ විමර්ශන කළා කියන අය හරි කවුරු හරි ඔය ඒක ඇත්තටම කරන්න ඕනේ මේ කරලා තියෙන වෙනේම ගොඩක් ඒවා කරලා කරන්න ඕනේ නැති ඒවා කරලා විමර්ශනය කරන්න ඕනේ ඒවා කරලා නැහැ. විශේෂයෙන්ම ඔබතුමාගේ කතාවේ ඔබතුමා පළවෙනි එකේ ඉඳන් ඔය පියුමි ෆොන්සේකත් එක්ක තිබ්බ ඉන්ටර්විව් එකේ ඉඳන් අද වෙනකම්ම සෑහෙන්න ඔබතුමා ඉන්ටර්විව් දීලා තියෙනවා. මම නෙමෙයි ඔබතුමා මේ මෑතක් කරාට ඒ කාලේ ඉඳන්ම ඔබතුමාත් එක්ක ඉන්ටර්විව් කරලා තියෙනවා සෑහෙන පිරිසක්. ඒ හැම එකේම කියනවා රාජ්‍ය බුද්ධි සේවයෙන් වෙච්ච අඩුපාඩු පොලිසියෙන් වෙච්ච අඩුපාඩු ඔබතුමාගේ ආරක්ෂාව ගැන. ඉතින් ඒව ගැන අද වෙනකම් විමර්ශනය වෙලා නැහැ. ඒව අනිවාර්යෙන් විමර්ශනය වෙන්න ඕන. ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙන එකක් ඔබතුමාගේ තොරතුරු සම්බන්ධයෙන් සහ අද වෙනකම්ම මේක ගැන දිගින් දිගටම කතා කරන එක. කතා කරන එක ඇත්තටම වැදගත් වෙනවා. මේක අමතක නොවී තියාගන්න ඒක වැදගත් වෙනවා. විමර්ශන නැවත ඉස්සරහට ගෙන යන්න තල්ලුවක් වෙන නිසා මේ නැවත මේ වගේ නොවෙන්න සමාජයේ මේ කතා බහ ලයිව් තියාගන්න එක සෑහෙන්න වැදගත් වෙනවා. ඔබතුමා ඒ අතිනුත් දිගින් දිගට මේක ගැන කතා කරනවා. ඉතින් 2024 දී ඔබතුමා කතා කළාට මට ඉන්ටර්විව් එක මම එච්චර උනන්දුවක් දැක්ුවේ නැත්තේ. ඒ වෙලාවවල දැන් මාර්ෂණය පටන් ගන්න ඕන වෙලා තිබුණා. එතකොට දැන් මම දන්න ඔබතුමා මුලින් දැන්ම දන්නවා කියලා මේ ගැනත්. ඉතින් එතකොට ඒ වෙලාවේ මං හිතන්නේ අවශ්‍යතාවය තිබ්බේ නැහැ මම කරන එක. හැබැයි දැන් ඒ අවශ්‍යතාවය තියෙන මොකද ඔබතුමාගේ සමහර දේවල් සෑහෙන්න වැදගත් මේ විමර්ශන ඉස්සරහට යන දෙයට. එතකොට අපි ඔය දැන් කියන සමහර ඒවා බුද්ධ්‍යංශ ගැන සැකයි කියන ඒවා ඔබතුමා ඒ කාලේ කියලා තියෙනවා. එතකොට ඒ වලුත් දේවල් අපි හිතනවා විමර්ශන හරියට පටන් ගන්නයි කියලා. ඉතින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහත්තයා. මම ගොඩක් සතුටු වෙනවා ඔයාත් එක්කලා මේ ඉන්ටර්විව් කරන්න ලැබිච්ච එක ගැන. මොකද පාස්කු ප්‍රහාරය ගැන වැඩියෙන්ම හොයන්නේ මේ මම හිතනවා ආර්ථික අංශවලට වැඩි ඔයාලට ලොකු දැනුමක් තියෙනවා. ඒක නිසා ඒක අධ්‍යයනය කරන නිසා මමත් ඒ වගේම එදා ඉඳලා මේ ගැන හොයමින් ඉන්න කෙනෙක් විදිහට
සතුට වෙනවා ඔබතුමා කමෙන්ට් එක කරන්න ලැබිච්ච එක ගැන. හරි බොහොම ස්තුතියි.